පුතේ මේ අන්න හරි right දැන් මේ ගණනය කරමින් ඇති හැමෝම තව සති කීයද තව සති කීයද තව දින කීයද කියලා ගණන් කරනවා ඇති නේ ගණන් කරමින් වැඩ ප්ලෑන් කරමින් සැලසුම් කරමින් දැන් යන්න ඕන ඒක තමයි වෙන්න ඕන නේ ඒ වගේම මේ අපි දැන් පුතේ මේ මෙහෙම පොඩි එකකට ඔයා එන්න ඕන දැන් සතිය වලින් අපි දැන් ගණන් කරන්නේ අපි මාස වලින් ගණන් කර ඉඳලා දැන් අපි සතිය වලින් ගණන් කරන්නේ සතිය වලින් ගණන් කරනකොට දැන් මෙහෙම එකක් වෙන්න ඕන ඔයා දැන් මේ සතියේ ඔයා මොකද්ද අලුතෙන් මොනවාරි දැන් එකතු කරගන්න බෑ මොකක් හරි ප්‍රගතියක් තියෙන්න ඕන පුතේ ප්‍රගතියක් තියෙන්න ඕන නැත්නම් මේ අපරාධේ සතියෙන් සතිපතා මොනවා හරි ප්‍රගතියක් තියෙන්න ඕන කියන්නේ දැන් සබ්ජෙක්ට් 3යිනේ සබ්ජෙක්ට් 3ෙන් තෝරාගත්තු මොකක් හරි අමාරු කොටසක් තියෙනවා නම් ඒකත් එක්ක ඔට්ටු වෙන්න ඕන පුතේ නේ ඒ විෂය කොටසත් එක්ක පුළුවන් තරම් ඔට්ටු වෙන්න ඕන ඔට්ටු වෙලා නේ දැන් ඔය ඕනම විෂයක් ඕනම පාඩමක් පුතේ චුට්ටක් ඒකත් එක්ක දැඟලුවාම මේ ඔයා හිතන්නේ නැති විදිහට ඒක ක්ලියර් වෙනවා ඒක තමයි හැටි දැන් අපේ කට්ටිය එහෙම නෑනේ පොඩ්ඩයි පාවුනේ ගමන් දමල ගහලා නිකන් ඉන්නවනේ පාඩම ඒකනේ කරන්නේ උදාහරණයක් ඇරෙට සංඛ්‍යානේ ගත්තම ඔන්න පොඩ්ඩක් ඔකට දඟලනවා අනේ මේ සමීකරණ ඔළුවේ තියෙන්නෙත් නැහැ එපා වෙනවා පිස්සු කිලවල දමල ගහලා නිකන් ඉන්නවා එහෙම බෑ එක පොඩ්ඩක් නිකන් හැප්පෙන්න ඕන ඒකත් එක්ක හැප්පෙන්න ඕන ඒ හැප්පුණාම හරි රයිට් හරි දැන් අද මම දැන් අර මේ මෙතනනේ පුතේ හිටියේ මේ මෙන්න මේක පටන් ගත්තා අපි මේ මම අර ඔයාට ජූනි මාසේ ප්‍රෝග්‍රෑම් එක දැම්මනේ ජූනි මාසේ ප්‍රෝග්‍රෑම් එක දානකොට ඔයාට මම දීලා තිබ්බා මෙන්න මෙහෙම එකක් කොහොම එකක්ද ඔයාට මම දුන්නානේ මේ අර ජියෝ බූස්ටින් මූලක්ෂණ සිතියම් තියෙන එක ජියෝ බූස්ටින් එක දුන්නා ඊට අමතරව මෙන්න මේක දාම අද මම කියන වෙන පොඩි වෙනස් විදිය වැඩක් කරන්න හදන්නේ අද ෂෝක් වැඩක් වෙන්නේ එතකොට ෂෝක් වැඩේ තමයි මේ පොඩ්ඩයින් මෙහෙම වැඩක් දැන් අපි දැන් සති 3ක් විතර පුතේ මේ කතා කරානේ සති 3ක් විතර මේ විෂය කාරණා ටික කතා කරා දැන් අදමම ලෑස්ති ඒ කතා කරපු විෂය කාරණාත් එක්ක නිකම් මාකින් එකට අනුව උත්තරයක් හදන්නේ කොහොමද කියන එක. දැන් ඒකනේ වැදගත් වෙන්නේ ඇත්තටම වැදගත් වෙන්නේ ඒක. පැහැදිලිද? තාම වැදගත් වෙන්නේ ඒකනේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් මේ අපි දැන් යම් පාඩම් හා සම්බන්ධයෙන් තොරතුරු එකතු කරගනිමින් ඉන්නවා. හැබැයි මාකින් එකට අනුව උත්තරයක් ලියන්න එපයි. මාකින් එකට අනුව උත්තරයක් ලියන්න ඕන. උදාහරණයක් හැටියට මේ බලන්නකෝ. මෙන්න මේක ඊටාම වැදගත් උදේ. දැන් මම පාඩම මේ පන්ති පටන් ගන්නකොටම මුලදීම කිව්වේ මේකේ එකම අරමුණ මාකින් එකට අනුව උත්තරයක් ඊටාම අඩු කාලයකින් හදන්නේ කොහොමද කියන එක තමයි අපේ අරමුණ. පැහැදිලිද? මාකින් එකට අනුව උත්තරයක් ඊටා අඩු කාලයකින් ගොඩනගන්නේ කොහොමද සහ දෙන්න තියෙන ලකුණු ටික ඔක්කොම ගන්නේ කොහොමද කියන එක තමයි අපේ අරමුණ. ඒකට අනුවනේ පුතේ මේ අපි උත්තර ලියන්න ඕන. ඒ නිසා මේ මම කැමති පුතේ ඔයාලට මේ ඒ පිළිබඳව මේ පොඩක් මතක් කරන ගමන් අද මම අර කියපු අලුත් වැඩේ පටන් ගන්න. හොඳේ? දැන් මේ බලන්නකෝ. අපි දැන් මෙහෙම ගමුකෝ. අපි මම ඔයාලට දැන් ෂෙයා කරන්න හදන්නේ මේ බලන්න. දැන් ළඟම එක ගමුකෝ. ආසන්නතම එක. ආසන්නතම මාකින් එක මම මේ ගන්නෙ. මේ තියෙන්නේ 20 24 ජියෝග්‍රැෆි පේපර් එක. හොඳේ 20 24 ලකුණු ලබා දීමේ පටිපාටිය. මාකින් එක. මේවා සාමාන්‍යයෙන් ළමයිට එහෙම පෙන්වන්නේවත් නෑ සාමාන්‍යයෙන්. එහෙම බෑනේ. ඒක ළමයි තමයි බලන්න ඕන. හරිද? මේ තියෙන්නේ ලකුණු දීමේ පටිපාටිය සාමාන්‍ය මේවා මේ ඔරිජිනල් එකක් නෙමෙයි මේක කොහොම හරි ඒකේ ෆොටෝකෝපියක් නෙමෙයි තියෙන්නේ. හොඳේ. මේ තියෙන්නේ මේ එහෙනම් මෙන්න මේ ලකුණු ලබා දෙන විදිය මේවා අපි දැන් දන්නවනේ. එතකොට ඔයාලට පේන්න ඕන අත්‍තරම පුතේ අපි මොනවා කරත් වැඩක් නැහැ මාකින් එකට අනුව උත්තරයක් ලියපු කට්ටියනේ ගොඩ යන්නේ. කොච්චර ජියෝග්‍රැෆි පුළුවන් වුණත් බෑ නේද තිලිනි අපි
මාකින් එකට අනුව පට්ට ස්ට්‍රෝං පිළිතුරක් අපි හදන්න ඕන නේ ස්ට්‍රෝං පිළිතුරක් හදනවා නම් තමයි අපිට ගොඩ යන්න පුළුවන් ඒ නිසා ලකුණු ලබා දීමේ පටිපාටියට අනුව උත්තරයක් හදන්න පුළුවන් දරුවෝ ටික ගොඩ යනවා ඒක තමයි ඇති මම නිකන් චුට්ටක් පෙන්වන්න හදන්නේ මේව දැකපු අය ඇති නමුත් ඉතින් හැමතිස්සෙම try කරන්න ඕන මාකින් එක හා සමපාත වෙච්ච උත්තරයක් හදාගන්න පැහැදිලිද දැන් මේ බලන්නකෝ මේ තියෙන පේපර් එක මේ තියෙන්නේ මේ බලන්න මෙතන ඉඳලා පටන් ගන්නවා මේ උත්තර හොඳයි මම චූටි වෙලාවක් එකට අරගෙන තමයි මම යන්නේ අතෙන්ට අපි ගමුකෝ මෙහෙම මෙතන පොඩි වෙලාවක් දෙන්න මෙන්න මේ ප්‍රැක්ටිකල් පේපර් එක මේ බලන්න මොන බලන්න ප්‍රැක්ටිකල් පේපර් එක 2024 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ ඇහුවා මැප් එක දීලා සිටියම් ප්‍රදේශයේ A B සහ C ලෙස සලකුණු කර ඇති වෙරළ වල මූලක්ෂණ තුනක් නම් කරන්න කියලා තමයි ඇහුවේ. හොඳේ. එහෙම තමයි ඇහුවේ. දැන් එහෙම ඇහුවම මේ ඒකට අදාළ උත්තරේ දෙන්න පුළුවන් නේ. ඒකට අදාළ උත්තරේ දෙන්න පුළුවන්. හැබැයි නමුත් මේ බලන්න ගණන් එහෙම මේ D චතුරස්‍රයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර වලින් ගණනය කර දක්වන්න. සාමාන්‍යයෙන් 1.50 භූලක්ෂණ සිතියමක G කියලා චතුරස්‍රයක් දීලා තියෙනවා සෙන්ටිමීටර 2ක් දිග. දෙකේ එකක්. ඒ වගේ එකක් දුන්නාම මෙහෙම ගණනය කිරීම 2ක් දිගයි සෙන්ටිමීටර 8ක් පළලයි එහෙම දුන්නාම මෙන්න මේ වගේ මේ විදිහට මේ මාකින් එකේ තියෙන පිළිවෙලට අපි ගාන හදන්න ඕන පුතේ. තේරුණාද? එහෙම තිබ්බම තමයි ලකුණු දිය හැකි කියලා තියෙන්නේ මේ. තේරුණාද? අපි මෙතන දාලා තියෙනවා ගණනය කර නොතිබුණත් ලකුණු දිය හැකි කියලා. උත්තරේ තිබ්බත් ඇති. පැහැදිලිද? අන්න එහෙනම් මම අද try කරන්නේවත් එක්ක මම වෙනම එකක් හදන් ඇවිල්ලා තියෙනවා. මම අවසානයේදී ඔයාලට දැම්ම පුංචි පේපර් එකක්. මේ one page එකක්. ඒකට අනුව මෙන්න මේ GPH කියන එක. මේ GPH කියන්නේ මොකද්ද පුතේ? මේ GPH කියලා කියන්නේ geography වල GPPH කියන්නේ P කියන්නේ practical geography අනිත් P කියන්නේ physical geography අනිත් H එක කියන්නේ human geography. හරිද? මෙන්න මෙහෙම පුතේ මේ ක්ලාස් එක යන ගමන් 4 වෙනි දවසේ තේරුණාද ක්ලාස් එකේ 4 වෙනි දවසේ මෙන්න මේ වගේ ප්‍රැක්ටිස් වැඩක් අපි කරනවා මාකින් එකට අනුව පැහැදිලිද මාකින් එකට අනුව පොඩි ප්‍රැක්ටිස් වැඩක් කරනවා ඒ නිසා අද try කරන්නේ පුතේ අද try කරන්නේ ඔයාලත් එක්ක මාකින් එකට අනුව උත්තරයක් හදන්නේ කොහොමද කියන එක පරණ මාකින් වලට අනුව මේ වැඩේ plan කරගන්න තමයි අද හදන්නේ තේරුණාද ඒ නිසා හැම දරුවෙක්ම ඉතා උමනාවෙන් මේ වැඩෙත් එක්ක අද සෙට් වෙන්න ඕන මෙන්න වැඩේ right වැඩේට යන් අපි දැන් ඔන්න ඔයා පොඩ්ඩක් මේ හොඳේ ඔයා චුට්ටක් දැන් වැඩේ අතට ගන්න ඕන පොඩ්ඩක් නිකන් අද හිතා ගන්නකො මේ අද මම චුට්ට වැඩිපුර වැඩ කරන දවසක් කියලා ඒ කියන්නේ අපේ ක්ලාස් එකේ 4 වෙනි දවස පුතේ අද 4 වෙනි දවසේ කොහොමත් මේ වැඩේ තමයි කරන්නේ තව ෆෝමැට් තියෙනවා ක්ලාස් එකේ ඒ ෆෝමැට් ඉස්සරහට අල්ලගන්න පුළුවන් එහෙනම් මේ බලන්නකෝ මාකින් එකට අනුව උත්තරයක් හදන විදිය. මම මෙතන මාකින් එකක් ඩිස්ප්ලේ කරනවා ඔයාට. තේරුණාද? මාකින් එකක් ඩිස්ප්ලේ කරනවා. right. මේ බලන්නකෝ. පළවෙනි ප්‍රශ්නේ අහනවා මෙහෙම. දැන් පුතේ මේ බලන්නකෝ. ඔන්න කතාව ඈ. අපි එක මූලාශ්‍ර වලින් දැනුම හොයාගත්තු අයනේ. විවිධ ටියුෂන් පන්ති වලට ගිහිල්ලා විවිධ මූලාශ්‍ර ඇසුරින් දැනුම එක රාශි කරගත්තු පිරිසක් අපි. හැබැයි මොන ක්‍රමයකට දැනුම එක පුතේ ඇහෙනව නේද? ඇහෙනවනේ හැමෝටම නේ? ඇහෙනවනේ?
දැන් ඇහෙනවද පුතේ? පුතේ ඇහෙන්නේ නැද්ද දැන්? ඇහෙන්නේ නැද්ද? Đây là පුතේ ඈ. පුතේ දැන් ඇහෙනවද? හරිනේ? right. දැන් පුතේ මේ ඔන්න දැන් මේ මෙහෙම අහුවා කියන්නේ ප්‍රශ්නේ. දැන් මෙහෙම අහුවාම ද්විතීක දත්ත යනු කුමක්ද? දැන් මම අර මුලදී කියාගෙන පුතේ මයික් එකේ මොකක් හරි පොඩි අවුලක් වුණා පුතේ මේ. දැන් අහනවනේ? right. හරි ඈ. හරි. එතකොට මේ දැන් මේ මම අර මුලින් කිව්වේ අපි පුතේ විවිධ මූලාශ්‍ර වලින් දැනුම ගත්තු දරුවෝනේ. එතකොට මේ අපි දෙන උත්තර සමහරක් වෙලාවට වැරදි නෑ පුතේ. හරිද? දෙන උත්තර වැරදි නෑ. හැබැයි නමුත් මාකින් එකේ තිබ්බොත් එහෙම මෙන්න මේ වගේ උත්තරයක් තියෙන්න ඕනයි කියලා උත්තර පත්‍ර පරීක්ෂා කරන කිසි කෙනෙකුට ඒකට පිටින් තියෙන උත්තරයකට පුතේ ලකුණක් දෙන්න බෑ. පැහැදිලිද? ඒ නිසා අපි හැමතිස්සෙම try කරන්න ඕන පුතේ මාකින් එකට අනුව උත්තරයක් දෙන්න. ඒ නිසා ද්විතීක දත්ත යනු කුමක්ද කියනකොට පුතේ අපි පන්ති කාමරයේදී ගුරුවත් පොතට අනුව ඉගෙන ගන්නේ ද්විතීක දත්තයක් කියලා කියන්නේ කිසියම් පුද්ගලයෙක් ආයතනයක් කණ්ඩායමක් විසින් රැස් කළ දත්ත දෙවෙනි වතාවට අපි උපයා ගන්නවා නම් ඒකට අපි ද්විතීක දත්තයක් කියලා තමයි කියන්නේ. එහෙනම් මේ බලන්නකො අධ්‍යයනයකදී තම අදහස් තහවුරු කර ගැනීම සඳහා වෙනත් කිසියම් සංවිධානයක් පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් රැස් කළ දත්ත ප්‍රයෝජනයට ගන්නේ නම් එම දත්ත ද්විතීක දත්ත වේ. හැබැයි මෙහෙම මෙන්න මේ වගේ උත්තරයක් ලියනකොට අපිට chance එක තියෙනවා පුතේ මෙන්න මේ අදහස එකතු වෙන විදිහ උත්තරයක් දෙන්න. ඒකට දැන් ඔයා ඔළුවට ගන්න එපා. කටපාඩම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ පුතේ. තේරුණාද? මේවා කටපාඩම් කිරීමේ උවමනාවක් නැහැ. එහෙනම් ඔයාගේ උත්තරේ කියවෙන්න ඕන. කවුරු හරි කෙනෙක් කරන පරිශ්‍රණයක් තියෙනවනේ. දැන් ඔයා මොකක් හරි පිළිබඳ තොරතුරු එකතු කරනවා කියන්නකො. ඔයා මොකක් හරි කාරණාවක් පිළිබඳ තොරතුරු එකතු කරනකොට ඔයා අධ්‍යයනය කරන ශාස්ත්‍රයට අදාළ තොරතුරු තහවුරු කර ගැනීම සඳහා තේරුණාද? තහවුරු කර ගැනීම සඳහා වෙනත් කිසියම් සංවිධානයක් නැත්නම් පුද්ගලයෙක් නැත්නම් ආයතනයක් විසින් රැස් කළ දත්ත අපි අපේ වැඩේට ප්‍රයෝජනයට ගන්න නම් අපි වර කියන්නේ ද්විතීක දත්ත. පැහැදිලිද? එහෙනම් මෙතනදී හැමතිස්සෙම ඔයා පුරුදු වෙන්න ඕන මෙන්න මේ
මොකද්ද පුතේ? වෙනත් කිසියම් සංවිධානයක් නැත්නම් පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් රැස් කරගත්ත ප්‍රයෝජනයට ගන්නේ නම් කියන වචන ටික තිබ්බනම් ආගේ පිළිතුරට අවශ්‍ය ලක්ෂණ ටික ලැබෙනවා. පැහැදිලිද? ඒ නිසා ද්විතීක දත්ත යනු කුමක්ද කියලා අහුවාම ඔය දැන් දරුවෝ විභාගයේ ලියලා ඇවිල්ලා කියනවානේ සර් ෂෝක් එකට ලිව්වා මරුවට ලිව්වා කියලා. හැබැයි ප්‍රතිඵල එනකොට ලකුණු අඩු වෙන්නේ විවිධ මූලාශ්‍ර වලින් ගත්ත පිළිතුරු ලිව්වාම මාකින් එකේ තියෙන මේ අර මේ මූලික අදහස නැති වුණාම ලකුණු දෙන්නේ නැහැ. ඒ නිසා ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕන. දැන් අපි මේ ද්විතීක දත්ත පුරුදු කරලා ඉන්න හරියන්නේ නැහැ නේ. ඕක මේක දන්නේ නැහැ. නමුත් ඉතින් අපිට මේක අතාරින්න බෑ. අපි ඔළුවේ තියාගන්න ඕන. ද්විතීක දත්තයක් කියලා කිව්වොත් එතනදී අනිවාර්යෙන් වෙන්නේ අපේ පරිශ්‍රණය තහවුරු කර ගැනීම සඳහා වෙනත් පුද්ගලයෙක් ආයතනයක් සංවිධානයක් විසින් රැස් කරගත්ත දෙවනවර අපි උපයෝග කරගන්නේ නම් අපි ඒකට කියන්නේ ද්විතීක දත්තයක් කියලා. පැහැදිලිද? එහෙනම් මේ බලන්නකෝ. මෙතන දෙන්නේ පුතේ ලකුණු දෙකයි. ලකුණු දෙකයි. ඒ නිසා හැමතිස්සෙම අපි පුරුදු වෙන්න ඕන පුතේ අපිට ලැබෙන ලකුණු සංඛ්‍යාව අනුව තමයි පුතේ අපි උත්තරේ කොච්චර ලොකු එකක්ද කියලා තීරණය කරන්නේ. පැහැදිලිද? අපිට ලැබෙන ලකුණු දෙකයි නම් මේ ලකුණු දෙකක් ලැබෙන අවස්ථාවලදී අපි ලියන්න ඕන ඒකට අවශ්‍ය ප්‍රමාණයට පමණයි. ඒ නිසා ලොකුවට අපි ලියන්නේ නැහැ. පේලි දෙකක තුනක එකක් ලියුවම මේ කතන්දරයට අවශ්‍ය උත්තරේ ලැබෙනවා. එතකොට තමයි ලකුණු ටික මෙන්න අපිට ලකුණු දෙකයි හම්බ වෙන්නේ. රයිට්. අපි දෙවෙනි ප්‍රශ්නෙට යනවා. දෙවෙනි එක බලන්න. දෙවෙනි එක හරිද? ද්විතීක දත්ත මූලාශ්‍රයක් ලෙස අන්තර්ජාලයේ ප්‍රයෝජන තුනක් කෙටියෙන් විස්තර කරන්න. එතකොට පොඩි අප්ඩේට් වෙච්ච ප්‍රශ්නයක්. හොඳයි. අප්ඩේට් වෙච්ච ප්‍රශ්නයක්. අන්තර්ජාලයේ ප්‍රයෝජන තුනක් කෙටියෙන් විස්තර කරන්න. දැන් මේ බලන්නකො. දැන් අපි ද්විතීක දත්තංග සම්බන්ධයෙන් කතා කරනකොට අපි හැම වෙලෙම කියනවා ද්විතීක දත්ත ලාභදායි වෙනවා වාසි ටික හොඳේ වාසි ටික. මුදල් ඉතිරි වෙනවා ශ්‍රමයේ ඉතිරි වෙනවා ඔබ කියනවා. දැන් අන්තර්ජාලයේ ද්විතීක දත්තේ තියෙන ද්විතීක දත්ත අතර තියෙන එක සෝස් එකක්. අන්තර්ජාලය ඉන්ටර්නෙට් එක. පැහැදිලිද? එතකොට දැන් අපි පන්ති කාමරේදී කතා කරලා තියෙනවා අන්තර්ජාලයේ තියෙන වාසි ටික. මොනවද අපි ඔය අනෙක් වාසි අවාසි ඔක්කොම කතා කරලා තියෙනවා. සාමාන්‍ය අන්තර්ජාල ඉන්ටර්නෙට් එක සම්බන්ධයෙන් කතා කරනකොට අපි කියන්නේ අන්ලිමිට් තොරතුරු අසීමිතයි. ඒකට ගියාම ඒකේ තව ලින්ක් අපිට හම්බ වෙනවා. අපි මොකක් හරි එකක් සර්ච් කරනකොට එතනින් තියෙනවා. වැඩි විස්තර සඳහා තව අපිට ලින්ක් වලින් යන්න පුළුවන්. එහෙනම් අප්ඩේට් වෙච්ච තොරතුරු විශාල ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේම ඒක ඇතුලේ තව උප විශේෂයන් රාශියකට අපිට පිවිසෙන්න පුළුවන්, ප්‍රවේශ වෙන්න පුළුවන්. අන්තර්ජාලය ඔස්සේ. සර්ච් එන්ජින් මොන කියන්නේ? එහෙනම් මේ බලන්න මාකින් එකේ මේකට දෙන උත්තරේ. හරිද? ද්විතීක දත්ත මූලාශ්‍රයක් ලෙස අන්තර්ජාලයේ ප්‍රයෝජන තුනක් කෙටියෙන් විස්තර කරන්න ලකුණු 3යි. ලකුණු 3 ප්‍රශ්නයක්. මෙන්න බලන්න උත්තරේ. තොරතුරු ඉතා පුළුල් පරාසයක ලබාගත හැකි වීම. එහෙනම් තොරතුරු පුළුල් පරාසයකින් අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ වඩා ඉක්මනින් ලබාගත හැකි වීම. තොරතුරු අපිට ක්ෂණිකව අපි ඊළඟ සර්ච් කරලා ටච් කරනකොටම අපිට එනවා. අපි ද්විතීක දත්ත මූලාශ්‍රයක් ඇටියට අපි හිතමුකෝ මහ බැංකු වාර්තාවක් ෆලෝ කරනවා කියන්නේ. එහෙමනම් ගිහිල්ලා ඒක සල්ලි දීලා අරගෙන පිටු පෙරලලා කියවලා ඔළුවට ගන්නවා. හැබැයි අන්තර්ජාලයේම නෑ. තාම කාර්යක්ෂම නේ. තා ඉක්මනින් ලබා ගන්න පුළුවන්. ඒකත් මේකේ වාසිය. ඒවා විස්තර කරන්නයි ඕන හොඳේ. විස්තර කරන්නයි ඕන. ඒක තමයි මම කියන්නේ නම් මේ තොරතුරු ඉතා පුළුල් පරාසයක ලබාගත හැකි වීම. ඒ කියන්නේ මොකද්ද? අපිට අදාළ කරුණට සම්බන්ධ තොරතුරු අසීමාන්තික ලෙස පුළුල් පරාසයක ව්‍යාප්ත වෙමින් අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපි කට පොතක් ගන්නවා කියන්නේ. අපි පොතකින් නම් පුතේ තොරතුරු ගන්න හදන්නේ ඒක සීමා සහිතයි. හැබැයි අන්තර්ජාලයේ එහෙම නැහැ. සෑම විෂය කාරණාවක් ඕන විෂය කාරණාවක් සම්බන්ධයෙන් අපිට තොරතුරු ගන්න පුළුවන්. එහෙම. ඊළඟ එක වඩා ඉක්මනින් ලබාගත හැකි වීම. මොකක්ද ඒකේ? අපිට අන්තර්ජාල පාසුකම් ඉතා හොඳින් තියෙනවා. හරිද? අපිට ප්‍රවේශ වීමේ බාධක නැත්තම් සංනිවේදන බාධක නැත්නම් අපිට තාම ඉක්මනින් තොරතුරු ලබා ගන්න පුළුවන්. අනෙක් කාරණාව මේ බලන්නකෝ. අන්තර්ජාලයේ තියෙන විශේෂත්වය තමයි මේක ස්මාර්ට් එකක්. මේක අංකිත එකක්. මේක ඩිජිටල් නේ. මේ තාක්ෂණය. ඒ අන්තර්ජාලයේ තියෙන තොරතුරු දෛනිකව නිතිපතා යාවත්කාලීන වෙනවා. මේවා
යාවත් කාලීන වෙනවා පුතේ. ඒ නිසා අපිට නවතම තොරතුරු ගන්න පුළුවන්. ඒකදී හැබැයි මෙහෙමයි. ඒකදී පුංචි අපිට මේ දැන් එක වෙබ්සයිට් තියෙනවා හොඳේ. ඒ වගේ වාසි වගේම අවාසිත් තියෙනවා. හැබැයි නමුත් අන්තර්ජාලයේ මේ යාවත් කාලීන වුණු තොරතුරු අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මෙන්න මේවා පැහැදිලි කරන්න තුනයි විස්තර කරන්න කියලා කියන්නේ. හරිද? කෙටියෙන් විස්තර කරන්න ලකුණු තුනයි දෙන්නේ. ලොකුවට ලියන්නේ නැහැ. තේරුණාද? දත්වල විවිධත්වයක් පැවතීම නේ? විවිධ ශේෂ්ඨයන් යටතේ අපිට දත්ත ලබා ගන්න පුළුවන්. එක් දත්ත මූලාශ්‍රයකින් තවත් දත්ත මූලාශ්‍ර වලට පිවිසිය හැකි වීම. මම අර කිව්වේ ලින්ක් තියනවා කියන්නේ. නේ? එක සයිට් එකකට ගියාම ඒකෙන් තව එක උප සයිට් ගොඩකට යන්න පුළුවන්. අඩු කාලයක් වැය වෙන්නේ. එහෙනම් ඔන්න ද්විතීක දත්ත මූලාශ්‍රයක් ලෙස අන්තර්ජාලය පාවිච්චි කිරීමේදී අපිට ලබාගත හැකි වාසි තුනක් කෙටියෙන් විස්තර කරන්න කිව්වම මෙන්න මේ කාරණා එකතු කරලා අපිට ඒක පෙළගස්වන්න ඕන. පැහැදිලිද? right. ඊට පස්සේ පුතේ ඒකේ දෙවෙනි තුන්වෙනි කොටස. ඒකේ තුන්වෙනි කොටසේ අහන්නේ ද්විතීක දත්ත භාවිතයේදී පර්යේෂකයෙකු මුහුණ පාන ගැටලු දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න. දැන් මේවා අපි දන්නවා දත්ත පාඩමේදී අපිට අහුවෙලා තියෙනවා. දැන් ද්විතීක දත්ත භාවිත කරනකොට පර්යේෂකයෙකු මුහුණ පාන්නේ මොන වගේ ප්‍රශ්න වලටද? පර්යේෂකයෙකු මුහුණ පානවා පුතේ විශේෂයෙන්ම ඒ ද්විතීක දත්ත පුතේ ඔයා හිතන්නකෝ දැන් මම රැස් කරා කියලා දත්ත මම ඔය දැන් කැම්පස් එකේම ගියාම විශ්වවිද්‍යාලයේ අවසාන අවුරුද්දේ තියෙන පොතේ පොතක් ලියන්න ඕන අපි. මොකක් හරි කාරණාවක් සම්බන්ධයෙන්. දැන් මම ජියෝග්‍රැෆි ස්පෙෂල් එකක් කරපු නිසා මම පොත ලිව්වේ නකල්ස් රක්ෂිතය පිළිබඳව. එතකොට මට මාස 6ක් නිවාඩු දුන්නා. මම මාස 6ෙම නකල්ස් පිළිබඳව ඇවිද තොරතුරු එකතු කරා. ඊට පස්සේ දැන් ඔයා හිතන්නකෝ දැන් ඔයත් දැන් ජියෝග්‍රැෆි කැම්පස් ගිහලා ජියෝග්‍රැෆි ස්පෙෂල් එකක් කරන ගමන් මට කතා කරලා අහනවා මොකක්ද ඔයා කරපු පොත මම ඊපස්සේ කියනවා. ඊට පස්සේ ඔයා කියනවා මේ මටත් ඒක පුළුවන් ද ගන්න මටත් තොරතුරු ටිකක් ඕන කියලා. හැබැයි ඔයා කරන්නේ වෙන එකක්. මම කරේ නකල්ස් වල වනාන්තර පිළිබඳව. ඔයා නකල්ස් තමයි කරන්නේ හැබැයි ඔයා වෙන එකක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා මගේ එකෙන් තොරතුරු ගත්තාම මම තොරතුරු එකතු කරේ මගේ අරමුණට ගැලපෙන විදිහට. ඒවා ඔයාට ටැලි කරගන්න බැරි වෙනවා. එහෙනම් ද්විතීක දත්ත භාවිතයේදී මූලාශ්‍රයක් හැටියට පර්යේෂකයෙකු ද්විතීක දත්ත උපයෝග කරගැනීමේදී මොන පාන ගැටලු මොනවද? ඒ ගැටලු තමයි පුතේ ද්විතීක දත්ත වල තියෙන අවාසි ටික. තේරුණාද? ද්විතීක දත්ත වල තියෙන අවාසි ටික. මේ තියෙන පුතේ මාකින් එක හොඳයි. මම මේ කපලා දාලා තියෙන්නේ මාකින් එක. අර පේනවද මාකින් එක? ඒකයි මම කියන්නේ අද වැඩේ අදගත් කියලා මේ මාකින් එකේ මේ ලකුණු දෙන විදිය තියෙනවා. දෙවරක් දෙක හතරයි. ඇයි දෙවරක් දෙක හතරයි කියන්නේ? දෙවරක් දෙක හතරයි කියලා කියන්නේ මෙතන කියන්නේ ද්විතීක දත්ත භාවිතයේදී පර්යේෂකයෙකු මුහුණ පාන ගැටලු දෙකක් එකින් පැහැදිලි කරන්න. එක ගැටලුවකට ලකුණු දෙක බැගින් තමයි ලකුණු හතර හැදිලා තියෙන්නේ. එහෙනම් මේ බලන්න. මේක දැන් මොන පෙළගස්සුවා සිසුන්ට පුළුවන් මේ වගේ ඕනම ගැටලු දෙකක් පැහැදිලි කිරීමේ හැකියාව ඔයාට තියෙනවා. ඔයා මේ හතරක් මේ හයක් තියෙන්නේ. මේ හයෙන් කුමක් හෝ දෙකක් පැහැදිලි කරලා තිබ්බොත් ඔයාලට ලකුණු ලැබෙනවා. පළවෙනි එක මේ බලන්නකො. ද්විතීක දත්ත ඇතන් විට තමාගේ පරිශ්‍රණ අරමුණු වලට එලෙසින්ම යොදාගත නොහැකි වීම. අර අපි මුලින් කියපු එක. අරමුණු වලට ගන්න බැරි වෙන සමානක් වෙලාව. ඇයි? ඊට පෙර වෙනත් පුද්ගලයෙක් ආයතනයක් සංවිධානයක් විසින් ඒ දත්ත රැස් කරලා තියෙන්නේ ඔවුන්ගේ අරමුණට ගැලපෙන විදියට. අපි එක ගන්න ගියාට පස්සේ අපේ අරමුණුත් එක්ක බොහෝ වෙලාවට එකට ඇලි වෙන්නේ නැහැ. එහෙනම් මේ බලන්න පැහැදිලි වෙනවා මේ මාකින් එකේ පැහැදිලිව දාලා තියෙනවා. බොහෝ විට ද්විතීක දත්ත හා තොරතුරු පර්යේෂණවල සුවිශේෂී අවශ්‍යතා හා ක්‍රමවේද සමග නොගැලපෙනවා. බොහෝ විට ද්විතීක දත්ත හා තොරතුරු පර්යේෂණවල සුවිශේෂී අවශ්‍යතා හා ක්‍රමවේදයෙන් ගැලපෙන්නේ නැතුව යන්න පුළුවන්. නේ? රයිට්. ඒක මම මෙහෙම පැහැදිලි කරන්න. ඔන්න දැන් කවුරු හරි පුතේ දත්ත එකතු කරනවා. කවුරු හරි කෙනෙක් දත්ත එකතු කරනවා. අපි හිතමු මෙහෙම මේ දවස්වල තියෙන ප්‍රශ්නේ රිලව් පිළිබඳව දත් එකතු කරනවා කවුරු හරි කෙනෙක්. ඊට ඉස්සෙල්ලා ලියලා තියෙනවා ලංකාවේ වන සතුන් කියලා හොඳ පොතක් තියෙනවා කියන්නකො. වෙන කවුරු හරි කෙනෙක් ලංකාවේ වන සතුන් පිළිබඳව දත් එකතු කරලා ලස්සන වාර්තාවක් හදලා තියෙනවා. දැන් රිලව් පිළිබඳව දත් එකතු කරන කෙනා ගිහිල්ලා අර වන සතුන් පිළිබඳව තියෙන පොතෙන් තොරතුරු ගන්න ගියාම රිලව් සම්බන්ධයෙන් සුවිශේෂී කාරණා අර වන සතුන් පිළිබඳව තියෙන වාර්තාවේ නැහැ. අපිට ගලප ගන්න බැරි වෙනවා. ඔන්න පරිශ්‍රකයක් මොන පාන පළවෙනි ගැටලුව.
ඊළඟ එක ද්විතීක දත්ත පුතේ කොහොමද විශ්වාස කරන්නේ? විශ්වාස කරන්න බෑනේ. ඇයි? කවුද දන්නේ කොහොමද කරේ කියලා? නේ? අර මං කිව්ව අර උදාහරණයම ගමුකෝ. වනසතුන් පිළිබඳව තියෙන වාර්තාව ඒක එයා බොරුවට ලිව්වද කවුද දන්නේ? විශ්වසනීයත්වයේ පිළිබඳව ගැටලුවක් තියෙනවා. නේ? දත්ත රැස් කිරීමේදී පැවති දත්තවල සීමාවන් සහ උපකල්පන මත නේ එක එක තීරණ ගන්නවා යාලා. ඒක අපි දන්නේ නැහැ අපිට විශ්වසනීයත්වයක් නැහැ. පැහැදිලිද? අන්න එන කාරණා. ඊට පස්සේ ද්විතීක ඊළඟ එක මොකක්ද? ද්විතීක දත්ත වාර්තාකරණයේදී මතුවිය හැකි දෝෂ. දැන් ද්විතීක දත්ත වාර්තා කරනකොට දෝෂ ඇති වෙනවද මොකද්ද පුතේ? මේ බලන්නකෝ. දෝෂ නිසා ස්වකීය පරිශ්‍රණවලදී වැරදි විග්‍රහයන් සිදු විය හැකියි. එසේම පොදු අවශ්‍යතා සඳහා රැස් කරන ලද දත්ත ස්වකීය පරිශ්‍රණවල සුවිශේෂී වූ තීරණ වලට එළඹීම සඳහා නුසුදුසු විය හැකියි. චර මේ බර වචන ලියන්න ඕන නැහැ. මේකේ අදහස විතරයි වාගේ තියෙන්න ඕන. තේරුණාද? දැන් ද්විතීක දත්ත වාර්තාකරණයේදී විවිධ දෝෂ මතුවෙනවා. නේ? නේ? දෝෂ මතුවෙනවනේ. දෝෂ කියන්නේ ප්‍රශ්න ගැටලු. නේ? මතුවෙනවනේ පුතේ. නේ? එහෙනම් ස්වකීය පරිශ්‍රණවලදී කියන්නේ තමන්ගේ පරිශ්‍රණයේදී හරි වැරදි විග්‍රහයන් මේ මත සිද්ධ වෙන්න පුළුවන්. එසේම පොදු අවශ්‍යතා සඳහා රැස් කරන ලද දත්ත ස්වකීය පරිශ්‍රණවල සුවිශේෂී වූ තීරණ වලට එළඹීම සඳහා සුදුසු වෙන්න පුළුවන්. මොකද්ද සර් මේ කියන්නේ? ආයක තමයි ඔයක පැහැදිලි කරන එක තමයි මගේ වැඩේ. මෙයාටකෝ ද්විතීක දත්ත වාර්තා කරනකොට අඩුපාඩුකම් අඩුලූඩුකම් සිද්ධ වෙන්න පුළුවන් නේ. පැහැදිලිද? ඔව් ඇයි? අනේ පුතේ ඉතින් මම කොහේ හරි සෝස් එකකින් උපුටා ගන්න එකක්. මම කොපි කරගන්න එකක්. මගේ ඇස් දෙකට දැකපු එකක් නෙමෙයි. මමම පරිශ්‍රණය කරලා හදත් එකක් නෙමෙයි. නේ? එහෙනම් ඒ නිසා ස්වකීය පරිශ්‍රණය. ඒ කියන්නේ තමන් පරිශ්‍රණයක් කරනවා නම් ඒක පරිශ්‍රකෙක් මොන පාන ගැටලුනේ පුතේ. කියන්නේ එහෙනම් පරිශ්‍රකයා එයා පරිශ්‍රණයක් කරනවලදී එයාගේ පරිශ්‍රණවලදී ඒ ද්විතීක දත්ත ගත්තාම වැරදි විග්‍රහයන් සිද්ධ වෙන්න පුළුවන්. ඒ විතරකුත් නෙවෙයි. පොදු අවශ්‍යතා සඳහා රැස් කරපු දත්ත තමන්ගේ පෞද්ගලික වැඩකට පාවිච්චි කරනකොට ඒවා මත පදනම් වෙලා එළඹෙන තීරණ ඒවා හරිම තීරණ වෙන්නේ නැහැ. ඒක කියන්නේ. ඔකේ කෙටිම අදහස මොකද්ද? කෙටිම අදහස මේක. මේ මොළුවට ගන්නකො. ද්විතීක දත්ත වාර්තාකරණයේදී යම් දෝෂ ඇති වෙනවා. ඒ දෝෂ නිසා පරිශ්‍රකෙක් මොන පාන ගැටලුනේ මේ? ස්වකීයක කියන්නේ තමයි කියන්නේ පරිශ්‍රකයා පරිශ්‍රණය ඇතුළේ යම් නිගමන වලට එළඹීමේදී අර ද්විතීක දත්ත භාවිතා කරගෙන නිගමන වලට එළඹුණොත් ඒවා සුදුසු නිගමන වෙන්නේ නැතු වෙනවා. ඒවා ගැටලු. රයිට්. ඊට පස්සේ ආය තමයි පුතේ අර ඔය ඇතැම් අවස්ථාවන් වලදී ද්විතීක දත්ත ලබා ගැනීමේදී ඉහළ පිරිවැයක් දරන්න වෙනවා. අපි මෙහෙම කියමුකෝ. ඔන්න ලංකාවේ තියෙන පුතේ 150,000 මූලාක්ෂර සිතියක් පත්‍ර 92ක්. සිතියම ද්විතීක මූලාශ්‍රයක් නේ. දැන් ඔයාට ද්විතීක සිතියම් ටික ගන්න ඕනයි කියන්නේ. සිතියම් ටික ගන්න ඕන වුණොත් ඔය සිතියමක් පුතේ රුපියල් 1000ක් වෙනවා. ඔය ලොකු සිතියමක් 92ක් ගත්තොත් 92000ක් වෙනවා. එනේ ඇතැම් අවස්ථාවන් වලදී ද්විතීක දත්ත ලාභදායී තමයි. හැබැයි ඇතැම් අවස්ථාවන් වලදී ඒවට විශේෂ මිලක් ගෙවලා තමයි ගන්න වෙන්නේ. නේ? එකක් දෝෂයක්. අනිත් එක මේ බලන්නකො. ඔන්නේ. ඔයා දැන් කාට හරි කේලමක් කියනවා ගිහිල්ලා. කේලමක් කියනකොට ඔයා කියනවා වරන් ඇතුලේ දාලා ඒ මං කිව්වා කියලා නම් කියන්න එපා කියලා. ඒ මොකද්ද? මූලාශ්‍රය හඟවනවා. නේ? ඇයි? ඔයා කියනවා ගිහිල්ලා ඒකවල වරන් ඇතුලේ දානවා මං කිව්වා කියලා නම් කියන්න එපා කියලා. අන්න මේවා තියෙනවා. ද්විතීක දත්තවල ওই ප්‍රශ්නේ තියෙනවා. ඇයි මේන් බලන්න. ඇතැම් මූලාශ්‍ර සඳහා ප්‍රකාශන හිමිකම් අයිති ලබා ගැනීමේ දුෂ්කරතා. දැන් අවස්ථාවක් තියෙනවා. දැන් අපි මෙහෙම කිව්වනේ ද්විතීක දත්තයක් පාවිච්චි කරනවා නම් පුතේ අනිවාර්යයෙන්ම මූලාශ්‍රය සඳහන් කරන්න ඕන. නැත්නම් තාවුරු කරගන්න බෑ. එහෙනම් ද්විතීක දත්තවල විශේෂ ලක්ෂණයක් තමයි මොන පරිශ්‍රණයකට දත්ත පාවිච්චි කරන්නේ. අපි පැහැදිලිව අපේ මූලාශ්‍රය මොකක්ද කියලා සඳහන් කරන්න ඕන. හැබැයි ඇතැම් අවස්ථාවන් තියෙනවා. මූලාශ්‍රය සඳහන් කිරීම සඳහා ප්‍රකාශන හිමිකම් ලැබෙන්නේ නැහැ. අයිතිය ලැබෙන්නේ නැහැ.
ඒ මොනොත් පරිශ්‍රකයා අනාතයි. ඔයා මොකක් හරි පරිශ්‍රණයක් කරනවා. පරිශ්‍රණයක් කරලා ඔයා මොකක් හරි වාර්තාවක් හදලා ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරනකොට ඔයා දැන් ද්විතීයික தත්ත්වයක් තමයි ගත්තේ. ඔයාගෙන් අහනවා. ඔයා කොහොමද මේක මෙහෙම කියන්නේ? තාවුරු කරන්න කෝ ෆිගර්ස් ෆැක්ට්ස් කෝ කියලා අහනවා. නෑ. දාන්න බෑ. පරිශ්‍රකයා අනාතයිනේ. නේ? රයිට්. හරිනේ? අනිත් එක මොකද්ද? ද්විතීයික දත්ත පුතේ බොහෝ වෙලාවට යාවත් කාලීන නොවුණු ඒවා. ඒවා පරණ ඒවා. පරණයි. මා දැන් වාර්තාවක් ගන්නකො 2015 එකක්. ඔක යාවත් කාලේ වෙලා තිබ්බේ නැත්නම් ඔක ඒ කාලේට ගැලපෙන එකක් නේ. එහෙනම් ඔන්න පුතේ මෙන්න මේ වාගේ කරුණු දෙකක් තමයි ඔයා පැහැදිලි කරන්න ඕන. ලකුණු දෙක බැගින් හම්බ වෙන්නේ. ලකුණු දෙක බැගින් ලැබෙනවා. පැහැදිලි? පැහැදිලි නේද? right. පොඩක් ඉන්න මේ මැසේජස් මොකද්ද බලන්න. දැන් පුතේ ඇහෙනව නේද? දැන් ප්‍රශ්නයක් නැහැ නේ? සසීම ඇහෙනවනේ? right. ඔන්න හරි ඈ. ඊට පස්සේ ඒකේ හතරවෙනි කොටස. හතරවෙනි කොටසට අපිට ලැබෙන ලකුණු 6ක්. ලකුණු 6ක්. හරි? ලකුණු 6ක් ලැබෙනවා. දැන් ද්විතීයික දත්ත මූලාශ්‍ර ලෙස සිතියම් සහ චන්ද්‍රිකා ප්‍රතිබිම්බ අතර ඇති වෙනස පැහැදිලි කරන්න. මොන ෂෝක් ඈ. මරු ප්‍රශ්නයක්. හරි? ඒ සාමාන්‍යයෙන් ඔය හැම සැරේම වගේ පුතේ ඔය මේ චන්ද්‍රිකා ප්‍රතිබිම්බය ගැන අහපුම දරුවෝ ගොඩාක් පිළිතුරු ලියන එක නවත්තනවා. මොකද උත්තරයක් හරියට ලියන්නේ නැහැ. හරිද? ඒකෙත් කියන්නේ වෙනස පැහැදිලි කරන්න ලකුණු 6යි. ද්විතීයික දත්ත මූලාශ්‍ර ලෙස සිතියම් සහ චන්ද්‍රිකා ප්‍රතිබිම්බ අතර ඇති වෙනස. දැන් මම පොඩ්ඩක් මේක පැහැදිලි කරලා ඉන්න ඕන ඔයාලට චන්ද්‍රිකා ප්‍රතිබිම්බයක් කියන්නේ මොකක්ද කියලා. මේ බලන්න. පුතේ අපි චන්ද්‍රිකා ප්‍රතිබිම්බයක් කියලා කියනවා සාමාන්‍යයෙන්. දැන් සිතියම දන්නවනේ අපි. නේ? අපි සිතියම දන්නවා. සිතියමක් කියන්නේ මොකක්ද කියන එක අපි දන්නවනේ පුතේ. නේ? සිතියමක් කියලා කියන්නේ භූදර්ශනය පැටලිතලයක නිරූපණය කොට ඇති නේ ප්‍රකාශන මාධ්‍යයක්. විශ්ව ප්‍රකාශන මාධ්‍යයක් සිතියමක් කියලා කියන්නේ. ඒක පුළුල් අර්ථයෙන් භූලක්ෂණ සිතියමක්ද කිද්දමක්ද කියන එක තාම මම කිව්වේ නෑ. පෙඟානේ සිතියමක් සහ චන්ද්‍රිකා ප්‍රතිබිම්බයක් අතර වෙනස. දැන් ඔබ චන්ද්‍රිකා ප්‍රතිබිම්බයක් කියන්නේ පොඩ වෙනස් එකක්. පැහැදිලිද? ඒක ලෝකයේ තියෙන අති නවීන තාක්ෂණික මෙවලම් සහ උපකරණ භාවිතයෙන් පෘථිවියේ භූ අවකාශීය දත්ත එක් රැස් කිරීම සඳහා භාවිතා කරන තා සුපිරි ටූල් එකක් මේක. පැහැදිලිද? චන්ද්‍රිකා ප්‍රතිබිම්බ. දැන් මේ බලන්න. පුතේ චන්ද්‍රිකා ප්‍රතිබිම්බයක් කියලා කියන්නේ මිනිසා විසින් ගුවන්ගත කොට ඇත්තට අභ්‍යවකාශගත කරලා තියෙන නැත්නම් කක්ෂගත කරලා තියෙන චන්ද්‍රිකාවල රඳවා ඇති අති නවීන සංවේදක යන්ත්‍ර. අති නවීන කියලා කියන්නේ අති නවීන සංවේදක යන්ත්‍ර කියන්නේ පුතේ කැමරා. අති නවීන සංවේදක යන්ත්‍ර භාවිත කරමින් පෘථුවියේ තියෙන පෘථිවි පෘෂ්ඨයේ වායුගෝලයේ ජලගෝලයේ කොහෙර කමන්නේ තියෙන භූ අවකාශීය දත්තයන්. භූ අවකාශීය දත්තයන් ඡායාරූපගත කිරීමක් තමයි චන්ද්‍රිකා ප්‍රතිබිම්බයකදී වෙන්නේ. එහෙනම් මෙහෙම වෙන්නේ ඈ. මෙහෙම වෙන්නේ. ලස්සනට ඔලුවට ගන්න කතාව පුතේ. කතාවල මේ තියෙන්නේ භූමිය. මේ තියෙන්නේ භූමිය. මේ තියෙන්නේ ගුවන්ගත කරන චන්ද්‍රිකා. ඔන්න චන්ද්‍රිකා. හරි? ඔය චන්ද්‍රිකාවක තියෙන අතිනවීන සංවේදකයක්. මෙතන කැමරාවක් විතරකෝ. සරලව කැමරාවක් විතරක්. ඔන්න කැමරාව මගින් මෙන්න මේ භූමිය ඡායාරූපගත කරනවා භූමිය. ওই ඡායාරූපගත කරනකොට ඕක පොඩ්ඩක් මේ අපි දැන් මේ කැමරා එකක් කරලා ෆොටෝ එකක් ගන්නකොට වෙනස් වැඩක් මේකෙදි වෙන්නේ. මේකෙදි වෙන්නේ පුතේ සූර්යයා ඉරේලිය වැටෙනවනේ පුතේ මේ. මේ තියෙන්නේ ඉරේලිය. ඉරේලිය වැටෙනවනේ පුතේ මේ දැන් මේ ඡායාරූප ගන්න වෙලාවට. ඉරේලිය ආලෝකේ වැටෙනවා. ආලෝක ප්‍රභේදයක්. මේ පුතේ ඡායාරූපයක් ගන්නකොට කොහොමද? අපි දන්න පුතේ දේ දුන්නේ පාට 7යි.
දේ දුන්නේ පාට පාටින් ඈ දේ දුන්නේ පාට හතයි නේ දේ දුන්නේ තියෙන පාට හත කාගේ දේවා ඒවා සූර්යාගේ පාට සූර්යාලෝකයේ තියෙන වර්ණ හතක් අන්න ඔය විද්‍යුත් වර්ණාවලිය ඔකට අපි කියන්නේ විද්‍යුත් වර්ණාවලිය කියලා සූර්යාගේ තියෙන ආලෝක ධාරාවන් වලට එහෙනම් පුතේ මෙන්න මේ අතිනවීන සංවේදක යන්ත්‍රයේ මගින් කරන්නේ සූර්යාගේ කිරණ මෙම පෘථිවි පෘෂ්ඨයට වැටුනහම සූර්ය කිරණ පෘථිවි පෘෂ්ඨයට වැටුනහම සූර්යාගේ තියෙන අර විද්‍යුත් වර්ණාවලිය තමයි පුතේ මෙයා කැප්චර් කරගන්නේ මෙයා කැප්චර් කරන්නේ මෙයා කැප්චර් කරලා නිකන් මෙහෙම හිතන්නකෝ අර තින්ත බාල්දි කීපයක් බිමට පෙරළුනාම කොහොමද තියෙන්නේ නිල් පාට රතු පාට කොළ පාට කළු පාට සුදු පාට අලු පාට තින්ත බාල්දි ගොඩාක් බිම පෙරලෙනවා තින්ත විසිරලා තියෙන එක එක පාට ඔන්න ඔය වගේ එකක් තමයි පුතේ චන්ද්‍රිකා ප්‍රතිබිම්බයක් කියලා කියන්නේ තේරුණාද එක එක පාට ගොඩක් පුතේ චන්ද්‍රිකා ප්‍රතිබිම්බයක් කියන්නේ ඒක නිකන් මෙහෙම බැලුවම අපිට මොකුත් පේන්නේ නැහැ ඒකේ පේන්නේ නිකන් මේ මොකද්ද පාට ගොඩක් පේන්නේ එක එක જાතිය පාට සූර්යාගේ තියෙන මෙහා වර්ණ හතම විසිරලා තියෙන එකක් පේන්නේ හැබැයි ඕක පරිගණකයකට දාලා විශේෂ පරිගණකගත ක්‍රියාවලියකට වාජනය කරලා තමයි මේ සංවේදක යන්ත්‍රය මගින් මෙන්න මේ ඡායාරූප කරපු ඒරියා එක අපිට ඒකේ තිබ්බේ මොනවද කියලා යථා භූදර්ශනය ඉස්මතු වෙලා පේන්නේ. ඉස්මතු වෙලා පේන්නේ. එහෙනම් ඡායාරූපයක් තමයි පුතේ. ඒක ප්‍රතිබිම්බයක්. ප්‍රතිබිම්බයක්. පැහැදිලිද? එහෙනම් සූර්යාගේ ආලෝකයේ තියෙන විද්‍යුත් වර්ණාවලිය ඇසුරින් භූමියේ පිහිටා ඇති යථා හැඩය, යථා පිහිටි, යථා ස්වභාවයන් ඡායාරූපගත කිරීමක් තමයි චන්ද්‍රිකා ප්‍රතිබිම්බයකදී වෙන්නේ. මේ බලන්නකෝ මාකින් එකේ මේක ඉදිරිපත් කරලා තියෙන හැටි. හැබැයි වගුවකින් අපි ගහන්නේ නැහැ හොඳේ. අපි වගුව වලින් පෙන්වන්නේ නැහැ. මාකින් එකේ දාලා තියෙන්නේ වගුවක්. ඒ වගුව දාලා තියෙන්නේ උත්තර පත්‍ර පරීක්ෂා කරන අයට මේ උත්තර ටික දරුවෝ ලියලා තියෙන උත්තර වලට අනුව සුදුසු පිළිතුරක් තියෙනවා නම් ලකුණු ටික කලෙක්ට් කර ගැනීම සඳහා. මේ බලන්න. මේ බලන්න. මේ පැත්තේ සිටියම දාලා මේ පැත්තේ දාලා චන්ද්‍රිකා ප්‍රතිබිම්බය. එහෙනම් දැන් මේකේ ලකුණු 6යිනේ හම්බෙන්නේ. ලකුණු 6යි හම්බ වෙන්නේ. ඇත්තටම සිටියමේ සහ චන්ද්‍රිකා ප්‍රතිබිම්බයේ වෙනස්කම් 3 බැගින් ලියුවා නම් හොඳට නැති. 3 බැගින් ලියුවා නම් හොඳට නැති. මේ බලන්න මේකෙදි කියනවා. සිටියමක් ගත්තාම පුතේ නිශ්චිත වූ කාලයකට පමණක් අදාළ තොරතුරු තමයි පුතේ තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ශ්‍රී ලංකාවේ 150,000 මූලක්ෂණ සිටියම් ඇඳලා තියෙන්නේ 1980 දශකයේ. ඒ ඔය සිටියමේ තියෙන්නේ 80 දශකයේ ලංකාවේ භූමියේ තිබ්බ තොරතුරු විතරයි. උදාහරණ හැටියට ගුවන් පාලම් මුකුත් නැහැ ලංකාවේ සිටියම් වල 80 යදපේ වගේ. අධිවේගී මාර්ග මුකුත් නැහැ. කොළඹ වරාය නගරේ නැහැ. ඒ කාලේ ඒවා තිබ්බේ නැහැ. නේ? හැබැයි සිටියම් එහෙම තමයි. චන්ද්‍රිකා ප්‍රතිබිම්බ එහෙම නැහැ. on the spot අතර සල්ලි වාගේ ඒ මොහොතේ සජීවීව අප්ඩේට් වෙනවා. එහෙනම් චන්ද්‍රිකා ප්‍රතිබිම්බයක තියෙන්නේ හොට් තොරතුරු. අති නවීන තොරතුරු තියෙන්නේ. එහෙනම් පුතේ සිටියම යාවත් කාලීන වෙන්නේ නැහැ. චන්ද්‍රිකා ප්‍රතිබිම්බය යාවත් කාලීන වෙනවා. චන්ද්‍රිකා ප්‍රතිබිම්බය යාවත් කාලීන වෙනවා. පැහැදිලිද? ඒ විතරකුත් නෙවෙයි පුතේ. සිටියම් පුතේ ද්විමානයි. සිටියමක් කියන්නේ ද්විමාන හැඩතලයක්. සිටියමක් කියන්නේ ද්විමාන හැඩතලයක්. දිගයි පළලයි විතරයි තියෙන්නේ. චන්ද්‍රිකා ප්‍රතිබිම්බය අනේ අම්මේ ඇසේ පෙනීමේ ක්‍රියාවලියට සමාන වැඩක් වෙන්නේ. අපි මෙහෙම ලෝකයේ දිහා හැදලා බැලුවම පේන විදිහටම දිග පළල උස ගැඹුර කියන ත්‍රිමාන රූපීව චන්ද්‍රිකා ප්‍රතිබිම්බය පේනවා. ඒක ඔක විස්තර කරන්න ඕන පුතේ. ඔක විස්තර කරන්න කොහොමද? මෙන්න මෙහෙම කරන්නේ නේ. මේ බලන්න. මෙන්න මෙහෙම. දැන් මෙහෙම කිව්වනේ. කොහොමද කිව්වේ? මෙන්න මෙහෙම කරන්න පුතේ. අපි සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම ලියනවා. කොහොමද ලියන්නේ? මේ චන්ද්‍රිකා ප්‍රතිබිම්බයක් සහ සිටියමක් අතර හඳුනාගත හැකි සුවිශේෂී වෙනස්කම් රාශියක් දක්නට ලැබේ. ඒවා පහත පරිදි
පෙළ ගැස්විය හැකිය. එකේ අපි කියනවා සිතියමක් යනු නිර්මාණය කරන අවස්ථාවේදී ඇති තොරතුරු පමණක් අන්තර්ගත වූ එකක්. තේරුණාද? එහෙනම් නිර්මාණය කරන අවස්ථාවේදී තිබ්බ දේවල් පමණයි සිතියමේ අන්තර්ගත වෙන්නේ. නමුත් චන්ද්‍රිකා ප්‍රතිබිම්බයක් යනු නිතර යාවත්කාලීන වන මෙන්ම චන්ද්‍රිකා ප්‍රතිබිම්බේ ලබා ගන්නා මොහොතේ යථා භූමියේ පවතින සියල්ලම අන්තර්ගත වෙන තොරතුරු මූලාශ්‍රයක්. පැහැදිලිද? එබැවින් සිතියමකට වඩා විශාල තොරතුරු ප්‍රමාණයක් චන්ද්‍රිකා ප්‍රතිබිම්බේ දක්නට ලැබෙනවා. මේක. ඊට ඊළඟ ඡේදයට එනවා. එපමණක්ද නොව සිතියම් නිර්මාණය කරලා තියෙන්නේ යථා භූ දර්ශනය දිග සහ පළල පමණක් අන්තර්ගත කරමින්. දිගයි පළලයි විතරයි තියෙන්නේ. එනිසා අපි ඒවා හඳුන්වනවා ද්විමාන රූපී හැඩතල කියලා. පැතලි තලයක තමයි සිතීම ඇතුළේ තියෙන්නේ. එනිසා යථා භූමියේ තියෙන දිග පළල සහිත අවකාශීය දත්ත විතරයි සිතියම් වල තියෙන්නේ. හැබැයි චන්ද්‍රිකා ප්‍රතිබිම්බයක් එක වෙනස්. චන්ද්‍රිකා ප්‍රතිබිම්බයක පුතේ දිග පළල උස ගැඹුර කියන මේ පියවි අපිට ලෝකේ පේන ආකාරයටම ත්‍රිමාන රූපී ලෙස සැබෑ භූ දර්ශනය ඒ ආකාරයටම අන්තර්ගත වෙනවා. ඒ ආකාරයටම අන්තර්ගත වෙනවා. ඒ නිසා තොරතුරු මූලාශ්‍රයක් ලෙස සිතියමට වඩා චන්ද්‍රිකා ප්‍රතිබිම්බය ඇසුරි විශාල තොරතුරු මෙන්ම නිවැරදි හැඩය හඳුනා ගැනීම හැකියාව තියෙනවා. ඔක රයිට්. ඊට පස්සේ තව වෙනස්කම් ගොඩක් තියෙනවා. සිතියමට සාපේක්ෂව චන්ද්‍රිකා ප්‍රතිබිම්බයක් අතර තියෙන වෙනස්කම්. මේ බලන්නකො. මේ බලන්න. දැන් සිතියමක් පුතේ පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. සිතියමක් බලලා සිතීමේ තියෙන තොරතුරු ටික පුතේ සාමාන්‍ය සිතියම් පිළිබඳ දැනුමක් තියෙන කෙනෙකුට ඔයාට මට අපි හැමෝටම අවබෝධ කරගන්න පුළුවන්. සිතියමක්. දැන් අපි ගත්තොත් එහෙම මහනුවර සිතියම. මහනුවර සිතියම අරගෙන සිතියම් පිළිබඳව සරල දැනුමක් තියෙන ඕනම කෙනෙකුට ඒක කියවගෙන තේරුම් ගන්න පුළුවන්. හැබැයි චන්ද්‍රිකා ප්‍රතිබිම්බ ඒක අපි කාටවත් තේරුම් ගන්න බෑ පුතේ. ඒකට සුවිශේෂී පුහුණුවක්, සුවිශේෂී හැකියාවක් තියෙන්න ඕන. මේ චන්ද්‍රිකා ප්‍රතිබිම්බයේ පුතේ පරිශීලනය සඳහා විශේෂිත දැනුමක් තියෙන්න ඕන. පැහැදිලිද? right. ඒ විතරක් නෙවෙයි. සිතියම් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් නිසා සිතියම් පහසුවෙන් විශ්ලේෂණය කරන්නත් පුළුවන්. චන්ද්‍රිකා ප්‍රතිබිම්බ විශ්ලේෂණය කරන්න නම් පරිගණකගත මෘදුකාංග භාවිතා කරන්න ඕන. අර මං කිව්වේ පරිගණකයකට දාලා ඒකේ තියෙන ඒ වර්ණ අණුව තමයි පුතේ මේ මොකක්ද කියලා හඳුනාගන්නේ. ඒක හඳුනාගන්න මේ පියවි ඇස් දෙකෙන් බැලුවට බෑ. පරිගණකයකට දාලා ඒ විශේෂිත මෘදුකාංග වලට දාලා විද්‍යුත් ක්‍රියාවලියකට පාත්‍ර වුණාට පස්සේ තමයි ඒ වර්ණ වලින් මොකක්ද නිරූපණය කරන්නේ කියලා හඳුනා ගන්න පුළුවන්. පැහැදිලිද? තේරුණාද? ඒ සිතියමක් ගත්තොත් එimhe සිතියමක සූචකයක් තියෙනවා. සූචකය බලලා අපිට තේරුම් ගන්න පුළුවන්. කොළ පාට නම් මොනවද? කොළ පාට නම් එක්කෝ V නැත්නම් මොනවද? තෘණ භූමි. නේ? කහ පාට නම් ගෙවතු. එහෙම පුළුවන් සූචකේ බලන්න. චන්ද්‍රිකා ප්‍රතිබිම්බ වල සූචක නැහැ. සූචක නැහැ. නේ? ඒක දන්නේ පරිගණකයේ තියෙන මෘදුකාංගයම තමයි. සිතියම් භාවිත කිරීමේදී දත්ත ලබා ගැනීමට සිතියමක් පාවිච්චි කරන්නේ නම් අපිට ලොකු වියදමක් යන්නේ නැහැ. හැබැයි චන්ද්‍රිකා ප්‍රතිබිම්බයක් නම් අම්මෝ ඒවා ගුවන්ගත කරලා නේ විශේෂිත පියාසර සැලසුම් හදලා ඒවා විශාල මෙහෙයු ඒවට විශාල වශයෙන් මුදල් වියදම් වෙනවා නේ. ඒ වගේම සිතියමක නම් පුතේ නිශ්චිත පරිමාණයක් තියෙනවා. චන්ද්‍රිකා ප්‍රතිබිම්බ වල අවශ්‍ය පරිදි පරිමාණය වෙනස් කර ගැනීම නිදාස තියෙනවා නේ. ඒ වගේම සිතියම් වල පුද්ගල බද්ධ දෝෂ ඇති වෙන්නේ ඇයි? මිනිස්සු අතින් අඳපු සිතියම් ඒ වාස්තික සිතියම්. චන්ද්‍රිකා ප්‍රතිබිම්බ වල ඇති වෙන්නේ ටෙක්නිකල් එරර්ස්. එහෙනම් සිතියම් වල හියුමන් එරර්ස් මතුවෙනවා. චන්ද්‍රිකා ප්‍රතිබිම්බ වල ටෙක්නිකල් එරර්ස් තමයි මතුවෙන්නේ.
තේරුණාද? සිතියම් වල දත්ත ප්‍රමාණය සීමිතයි. චන්ද්‍රිකා ප්‍රතිබිම්බ වල අසීමිතයි. කොටින්ම කියනවා නම් සිතියමේ තියෙන මොනවද පුතේ? සිතියම් ඇදලා තියෙන්නේ කොහමද? යථා භූ දර්ශනයේ පවතින තොරතුරු වලින් උපුටාගත හැකි දේවල් පමණයි සිතියමේ අන්තර්ගත කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ සිතියම මගින් සැබෑ භූ දර්ශනය සාමාන්‍යකරණය කරනවා කියලා. එහෙම කියලා නැද්ද? ඔව්. හැබැයි චන්ද්‍රිකා ප්‍රතිබිම්බයක් පුතේ ඔයා දන්නවද වැඩක්? චන්ද්‍රිකා ප්‍රතිබිම්බයක් ගුවන්ගත කරලා තොරතුරු ලබා ගන්නකොට ඒ මොහොතේ පෘථිවි පෘෂ්ඨයේ තියෙන සියලුම දේවල් චන්ද්‍රිකා ප්‍රතිබිම්බයට අන්තර්ගත වෙනවා. ඡායාරූපයක් වගේ තමයි. පැහැදිලිද? ඔන්න පුතේ කතාව. පැහැදිලිද? පුතේ දැන් කවුද ඉන්නේ අපේ? අපේ ඉන්නවා මේ වෙලාවේ අක්ෂරා. අක්ෂරා රුවන්ති. අක්ෂරා. අර මොකක්ද හිතෙන්නේ? සර් අපි හිතාන් හිටපු උත්තරම තමයි මාකින් එකේ තියෙන කියලා හිතෙන්නේ. එහෙම හිතනවද? මේ විද්‍යා අපි ලියන්න හිතන් ඉන්නේ කොහොමද තමයි මාකින් එකේ තියෙන වගේ එකක් තියෙනවද? ඈ අශිනි හර්ෂි ඉමේෂා රෙද්මිනි ජනිත පූර්ණිමා ජනිතා කලනි මල්ෂා මෙලනි මොකද පුතේ හිතන්නේ? අපි හිතන් හිටපු උත්තරම තමයි සර් තියෙන්නේ කියලා හිතනවද? ඈ රයිට්. ඊට පස්සේ මම සාමාන්‍ය පුතේ මේ අවසාන සතියේ මම කරන්නේ මේ ප්‍රැක්ටිකල් පේපර් එකේ ප්‍රශ්න දෙකකුයි හියුමන් එකයි ෆිසිකල් එකයි තමයි මම කරන්නේ. මොකද මම ප්‍රැක්ටිකල් එකට ලොකු බරක් තියෙනවා සාමාන්‍යයෙන්. මොකද ප්‍රැක්ටිකල් එක තමයි ගේම් එක. මේක ගොඩ දාන්න පුළුවන් නම් ගොඩ. ඒකෙත් මම සංඛ්‍යානයේට ශාල බරක් තියෙනවා. මොකද ඔය ළමයිට ප්‍රතිඵල නැත්තේ පුතේ සංඛ්‍යානේ බැරි හන්දා. සංඛ්‍යානේ ප්‍රශ්නෙට කට කැපෙන්න ලකුණු ගන්න නැති හන්දා. රයිට්. එහෙනම් පළවෙනි එක දත්ත පාඩමෙන් දෙවෙනි එක පොඩ්ඩක් මික්ස් වෙච්ච ප්‍රශ්නයක්. රයිට්. දත්ත රැස් කිරීමේ ක්‍රමයක් ලෙස සම්මුඛ සාකච්ඡාවල ප්‍රයෝජන දෙකක් දක්වන්නලු. දැන් දත්ත රැස් කරන මූලාශ්‍ර දෙකක් තියෙනවා කියලා අපි කතා කරලා තියෙනවානේ පන්ති. නේ? එතකොට අපි කියලා තියෙනවා ප්‍රාථමික මූලාශ්‍ර සහ ද්විතීක මූලාශ්‍ර. එමනේ අපි කතා කරන්නේ. දැන් මේ බලන්න මාකින් එක අපේක්ෂා කරන්න මෙන්න මේ වගේ උත්තරයක් හොයාගන්න. මාකින් එක වලින් අපේක්ෂා කරන්නේ මෙන්න මේ වගේ උත්තරයක්. ඈ දත්ත රැස් කිරීමේ ක්‍රමයක් ලෙස සම්මුඛ සාකච්ඡාවල ප්‍රයෝජන දෙකක් දක්වන්න. ලකුණු කීයද? ලකුණු 2යි. ලකුණු 2යිනේ. දක්වන්න තියෙන්නේ ලියන්න තියෙන ප්‍රයෝජන දෙකයි. මෙන්න මේ වගේ උත්තර වලින් දෙකක් කිව්වනම් ඔයාලට ලකුණු දෙනවා. පළවෙනි එක මොකද්ද? අවශ්‍ය තොරතුරු වඩාත් නිවැරදිව ලබාගත හැකි වීම. ඉතින් මේවනේ මේ බලන්න ඕනේ නෑ. දැන් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එතකොට අපි කියනවා කාට හරි මේ පොඩක් හොයා ගිහලා පොඩක් කතා කරලා බැලන්ස් කරනවා. මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලනවාද? කියලා අහනවා නේ. එහෙම කියනවා අපි. පොඩක් කියලා බලහම්කො මොකද්ද වෙලා තියෙන්නේ කියලා. පොඩක් බැලන්ස් කරලා වරෙන්කො. නැත්නම් මට හරි කතාව තෝරලා ගෙනල්ලා කියපන්කො කියලා කියනවා. මොකද්ද වුනේ කියලා බලලා කියන්න කියලා කියනවා. ඒ මොකද්ද? පුතේ අපි එක එක ආරංචි වලින් ලැබෙන තොරතුරු වලට වඩා අදාළ පුද්ගලයා සමග අදාළ කාරණාව පිළිබඳව ගිහිලා මූණේ මූණ හම්බෙලා සාකච්ඡා කරාම අපිට අවශ්‍ය තොරතුරු වඩාත් නිවැරදි ලෙස ලබා ගැනීමේ හැකියාව තියෙනවා සාකච්ඡාවල. පැහැදිලිද? ඇයි? සංවේදනයේට බාධා නැහැ. කාගේ අතේ හරි පණිවිඩයක් කිව්වම එයා අතින් පයින් දාලා කියනවා. කවුරු හරි තුන්වෙනි පාර්ශවයක් මැදිහත් වුණාම එයා තේරුම් ගන්න විදිහ තමයි තව තැනකට වාර්තා කරන්නේ. ඒව මොකුත් නැහැ. ඔයාට නම් තොරතුරු ඕන. ඔයා නම් පරිශ්‍රණය කරන්නේ. ඔයා අදාළ තැනට ගිහිල්ලා අදාළ නියදියට ගිහින් අදාළ නියදී සමීක්ෂණයේ නියදී සමාජිකව වෙලා කතා කරාම සාකච්ඡා කරාම නිවැරදි කරාට ලැබෙනවා. ඇයි නිවැරදි කියන්නේ? පුතේ වාචිකව කියන දේත් ඔයාට පේනවා. කියන පුද්ගලයාගේ මූණේ ඉරියව් ටිකත් ඔයාට පේනවා. එතනින් අපිට මේක කොච්චර සත්‍යද අසත්‍යද කියන එකත් හොයාගන්න පුළුවන්. ඕක ද්විතීක මූලාශ්‍රවල කොහෙත්ම නැහැ. එහෙනම් දත්ත රැස් කිරීමේ ප්‍රාථමික මූලාශ්‍ර අතර තියෙන සම්මුඛ සාකච්ඡා කියන්නේ සාර්ථක ක්‍රමයක්. රයිට්? එක. දෙවෙනි එක අපැදිලි තැන්
නැවත සාකච්ඡාවට ගන්න පුළුවන් හැකියාව. sorry මට තේරුන්නේ නැහැ. පොඩ ආපහු කියන්න කියන්න පුළුවන්. නේ? පොතක් නම් පොත ලියපෙකලා මැරිලත් ඇති සමහරක් වෙලා. හැබැයි එයා අපේක්ෂා කරේ මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. කතෘ විසින් අපේක්ෂා කරපු දේ දන්නේ කතෘ තමයි. වார்த்தාවක් නේ වார்த்தාව හදපෙක් කෙනා අපේක්ෂා කරපු දේ අපි දන්නේ නැහැ නේ වார்த்தාව බැලුවට. හැබැයි සම්මුඛ සාකච්ඡා නම් පොඩක් එක්ස්කියුස් කරා. ආපහු සරයක් නැවත විමසීමේ හැකියාව තියෙනවා. නේ? ඒක සම්මුඛ සාකච්ඡාවක තියෙන සුවිශේෂී වාසියක්. හොඳේ සුවිශේෂී වාසියක්. තේරුණාද? right. සසීමා right. ඊට පස්සේ තුන පුද්ගල ආකල්ප සහ අදහස් උදාස යනාදී දැන ගැනීමට වඩාත් උචිත ක්‍රමවේදය. පුද්ගල ආකල්ප අපි හිතමුකෝ මෙහෙම. ඔන්න දැන් මේ අපි දැන් ඔය මේව කරනවා දැන් මොනවා හරි දෙයක් ගැන තොරතුරක් ආගන්න තිබ්බම ෆෝන් එකකින් කතා කරනකොට කියනවා මෙම ෆෝන් එකකින් කතා කරන්න බෑ මේවා. ඔබ වරෙන් අපි ඇවිල්ලා කතා කරමු. මූණෙන් මූණ හම්බෙලා කතා කරාම ෆෝන් එකකින් කතා කරාට වඩා සාර්ථක වෙනවා. ඒ මොකද්ද? සම්මුඛ සාකච්ඡාව ළඟට ගිහිල්ලා කතා කරාම පුද්ගලයාගේ ආකල්ප අදහස් සුදාස් යන ආදී සියලුම දේවල් දැන ගැනීම සඳහා තියෙන උචිතම ක්‍රමය සම්මුඛ සාකච්ඡා. right? ඊට පස්සේ තොරතුරු ගැඹුරින් විමර්ශනය කිරීමට අවස්ථාවක් ලැබීම. තොරතුරු ඉතා ගැඹුරින් විමර්ශනය කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම පරිශ්‍රණයට පරිශ්‍රණ ආරම්භන වලට අදාළ බොහෝ දත්ත සහ තොරතුරු රැස් කර ගන්න පුළුවන්. එහෙනම් ඇත්තටම සම්මුඛ සාකච්ඡා කියන එක සතු වාසි දෙකක් ඔයාලට දක්වන්න තියෙන්නේ. ලකුණු දෙකයි හම්බ වෙන්නේ. ඒක ගොඩාක් කියන්නේ පොයින්ට් දෙක ලිව්වම හොඳටම ඇති හොඳේ right. එහෙනම් සුදුසු පිළිතුරක් තමයි දෙන්න ඕන. අනවශ්‍ය විදිහට අපි මේවට ලියදී ඉන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණය ලියලා අපි වැඩේ ක්ලෝස් කරන්න ඕන. ඊළඟට අහනවා තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ප්‍රායෝගික භූගෝල විද්‍යාව භාවිත වෙන ක්‍රම ශිල්ප 3ක් ලියන්න. අපේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියන්නේ මොකද්ද? සසීමා මොකද්ද පුතේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියන්නේ? අපේ ඔන්න මයික් එක ඔන් කරලා කියන්නත් පුළුවන්. හොඳේ. මයික් එක ඔන් කරන්නත් පුළුවන් වලට දැන් මම මගේ හෙඩ් මයික් එක අයින් කරලා තියෙන්නේ. එතකොට මේ zoom මයික් එකෙන් යන්නේ. සාමාන්‍යයෙන් අපේ මේ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ භාවිත වෙන ක්‍රම ශිල්ප 3ක් අහන්න. පුතේනේ. මොකද්ද පුතේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියලා කියන්නේ? ප්‍රායෝගික භූගෝල විද්‍යාවෙන් කරන්නේ මොකද්ද? මේ A level වලට අපි ඉගෙන ගන්න භෞතික භූගෝල විද්‍යාවයි A level වලට අපි ඉගෙන ගන්න මානුෂ භූගෝල විද්‍යාවයි භෞතික භූගෝල විද්‍යාව සහ මානුෂ භූගෝල විද්‍යාව මගින් එකතු කරන්නේ පුතේ භූගෝල විද්‍යාත්මක වැදගත්කමකින් යුක්ත දත්ත සහ තොරතුරු විශාල ප්‍රමාණයක් මේ භූගෝල විද්‍යාත්මක දැනුම් පද්ධතියක් නිර්මාණය වෙනවා. පුතේ මේ භූගෝල විද්‍යාත්මක දැනුම නැත්නම් භූගෝල විද්‍යාත්මක වැදගත්කමකින් යුක්ත තොරතුරු දත්ත ඉදිරිපත් කිරීමේ ක්‍රියාදාමය කරන්නේ කවුද? ඉදිරිපත් කරන්නේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව මගින්. ඒක අපි මෙන්න මේව කියනවා. කොහොමද? ප්‍රායෝගික භූගෝල විද්‍යාව සතුව තියෙනවා දත්ත සහ තොරතුරු නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කිරීමේ සුවිශේෂී ක්‍රම ශිල්ප කීපයක්. මොනවද ඒවා? තොරතුරු ඉදිරිපත් කිරීමේ ක්‍රම ශිල්ප කීපයක් තියෙනවා ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ. මොනවද? සිතියම්, ප්‍රස්තාර, සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම ශිල්ප, සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම ශිල්ප, ඡායාරූප, ගුවන් ඡායාරූප, චාන්ද්‍රිකා ප්‍රතිබිම්බ ඒව අතර ප්‍රමුඛ වෙනවා. පුතේ එහෙනම් පුතා භූගෝල විද්‍යාත්මක තොරතුරු ඉදිරිපත් කරන ක්‍රම ශිල්ප පිළිබඳව අධ්‍යයනය කරන විෂයට කියන්නේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියනවා. තේරුණාද? එහෙනම් ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියන්නේ මොකද්ද පුතේ? භෞතික භූගෝල විද්‍යාව සහ මානුෂ භූගෝල විද්‍යාව සතු විශේෂ සමගාමී දැනුම විෂයාශ්‍රිත දත්ත තොරතුරු දෘශ්‍යමය ලෙස
නිරූපණය කිරීම සඳහා භාවිතා කරන ක්‍රම ශිල්ප පිළිබඳව හදාරන විද්‍යාවට අපි කියන්නේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියලා. අපි අහන්නේ මොකද්ද? තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ භාවිත වෙන ක්‍රම ශිල්ප මොනවාද කියලා අහන්නේ. තුනක් ලියන්න තියෙන්නේ. විස්තර කරන්න බෑ හොතේ. තුනක් ලියන්න තියෙන්නේ. මේ ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ ක්‍රම ශිල්ප මොනවාද? අපිට මේ මෙන්න සිතියම් ප්‍රස්තාර ඡායාරූප සහ ප්‍රතිබිම්බ සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම ශිල්ප පරිගණක තාක්ෂණය මේවා තමයි ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ තියෙන දත්ත සහ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා භාවිතා වන ප්‍රධාන මොනවාද? ප්‍රධාන ක්‍රම ශිල්ප ටික. හරි. ඒවා ලියන්න කියන්නේ තුනයි. තුනක් ලියවම ලකුණු තුනක් හම්බෙනවා. මොන වැඩියමුත් තියෙනවා. right. දැන් නිකන් මෙව ගැන පොඩ්ඩක් නිකන් පුළුවන් ද බලන්න. සිතියම කියන්නේ මොකද්ද? එහෙමයි පාඩම් කරන්න උදේ. ප්‍රස්තාරක කියන්නේ මොකද්ද? ඡායාරූප සහ ප්‍රතිබිම්බ කියන්නේ මොනවද? සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම ශිල්ප මොනවද? පරිගණක විද්‍යාත්මක ක්‍රම ශිල්ප මොනවද? දැන් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් දරුවන්ට මේ මොකද්ද පරිගණක කියන්නේ? ඇයි මෙතන පරිගණකය ආවේ? ඇයි? GIS කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ GIS කියන්නේ? පරිගණක මෙවලම් සහ දෘඩාංග භාවිතා කරමින් භූ අවකාශීය දත්ත අතුලත් කිරීම, ගබඩා කිරීම, සකස් කිරීම, නැවත නැවත සකස් කිරීම සහ නිරූපණය කිරීමේ පරිගණකගත තොරතුරු පද්ධතියක් තමයි GIS කියන්නේ. එහෙනම් පරිගණක ඉපැයි ප්‍රායෝගික භූගෝල විද්‍යාව දත්ත සහ තොරතුරු ඉදිරිපත් කරන්න පරිගණක ඕන වෙනවා. පැහැදිලිනේ? ඔන්න කතාව. right. ඊට පස්සේ අපි යනවා ඒකේ තුන්වෙනි කොටසට. මෙන්න පුතේ තුන්වෙනි කොටස ලකුණු 4ක් හම් වෙන ප්‍රශ්නයක්. නිරීක්ෂණය මගින් දත්ත රැස් කරන ප්‍රධාන ක්‍රම දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න. නිරීක්ෂණය. මොකද අපි හැමෝම කතා කරන දත්ත රැස් කිරීමේ ප්‍රාථමික තවත් ක්‍රම ශිල්පයක් තමයි සමූහ සාකච්ඡා වගේම නිරීක්ෂණ. නිරීක්ෂණය මගින් දත්ත රැස් කරන ප්‍රධාන ක්‍රම දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියන්නේ. මොනවද පුතේ නිරීක්ෂණය සඳහා දත්ත රැස් කරන ප්‍රධාන ක්‍රම දෙක? නිරීක්ෂණය කරන්න පුළුවන් ක්‍රම මොනවද පුතේ? කොහොමද නිකන් දාන්න පුතේ බලන්න chat එකට. chat එකට දාන්න බලන්න. කවුද ඉන්නේ? අපේ පුතේ මම chat එකට දාන්න බලන්න. ඉමේෂා, හර්ෂි, දේවින්ද්‍යා, අශිනි, ජනිතානේ. ජනිතා, පූර්ණිමා, කලණි. කලණි කියන්නේ අපේ උඩුදුම්බර කලණි නේ. අපතේ කවින්ද්‍යා, කවි කියන්නේ කාවින්ද්‍යාද? වැදගම. මල්ෂා අපතේ කලණි. right. කලණි ගේම ගහමු උදේ. ගේම ගහන්න පුළුවන්. හරි. මම ෆිසිකල් පන්තියේ දරුවන්ට නම් මම මේක කතා කරලා තියෙනවා. නමුත් කමන්නේ මේවා නැවත උනට කමන්නේ. දැන් ඔය අද සෙනසුරාදා දවසේ පුතේ. සෙනසුරාදා දවසේ ක්ලාස් එකේම ගිහිල්ලා ඇවිල්ලා ඔය මහන්සි පිටේ ඉන්නේ මේ වෙලාවේ. වැඩක් කරන්න එන්න ලොකුවට හිතෙන්නේ නැහැ. දැන් ඔයා රිලැක්ස්. ඔයා වැඩේ පොඩ අහගෙන ඉන්න වෙයි ඇති. right. මේක රෙකෝඩින් එකකුත් වැටෙනවා. ඔයාට අදිසිය ඒක කොට දාගන්නත් පුළුවන්. right. එහෙනම් නිරීක්ෂණය කියලා පුතේ ක්‍රම දෙකයි. නිරීක්ෂණයේ ක්‍රම දෙකයි. ඍජු නිරීක්ෂණ සහ මොකද? සහභාගීත්ව නිරීක්ෂණ. කෙටියෙන් පැහැදිලි කරලා තියෙන ලකුණු 4යි තියෙන එකට ලකුණු 2යි දෙන්නේ. එහෙනම් පේලි 8ක් 10ක් අතර ප්‍රමාණයක් එක කැලලකට ගලප ගන්න පුළුවන් නම් හරි. එහෙනම් මොකද්ද කියන්නේ? දත්ත රැස් කරන ප්‍රාථමික මූලාශ්‍රයක් ලෙස නිරීක්ෂණයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. මොනවාද මේ දෙක? නිරීක්ෂණයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ඒ දෙක මොනවද කියලා කියනවා. මොනවද මේ කොටස් දෙක? අපිට ඒ කොටස් දෙක තමයි මල්ෂා බිබිනේ බයි එහෙමයි. එහෙනම් මේ කොටස් දෙක මල්ෂා වාට පැහැදිලිද? මල්ෂා මේ කියනවා පැහැදිලිද? අපි සර්වස්තර කියලා අපි කරන්නේ පුතේ. මල්ෂා මට මේ කියනවා පැහැදිලිද?
හරි right එහෙනම් නිරීක්ෂණයේ කොටස් දෙකයි ඍජු නිරීක්ෂණය සහ සහභාගීත්ව නිරීක්ෂණය ඍජු නිරීක්ෂණය කියන්නේ මොකද්ද පුතේ මම වෙමි හනුමන්තා වගේ ඍජුවම දත්ත රැස් කරන පුද්ගලයා සංවිධානය කණ්ඩායම නැත්නම් කවුරු හරි පරිශකයා විසින් ඍජුවම නියතිය දිසට ගිහිල්ලා විමර්ශ නිරීක්ෂණය කරන බලන් ඉන්නවා ඒකට කියන ඍජු නිරීක්ෂණය අමුකුත් නැහැ CID එකෙන් දැම්මා වගේ නේ එයා බලන් ඉන්නවා උදාහරණයක් දෙන්න මේව ගමුකෝ දැන් මට ඕන වෙනවා මොකද්ද මට ඕන වෙනවා මේ මහනුවර නගරයේ යාචකයෝ පිළිබඳව තොරතුරු එකතු කරන්න මම යනවා උදේම කෑමකුත් බෑග් එකේ දාගෙන මම ගිහලා ටවුන් එකේදී යාචකයෝ දිහා බලන් ඉන්නවා නිරීක්ෂණය කරන ඍජුවම කොච්චරද ගන්න පුළුවන් තොරතුරු මට පේන ටිකනේ පුතේ හැබැයි මට පේනවට වඩා වෙන ගොඩාක් තොරතුරු ඒ වගේ අතුලාන්තයේ තියෙනවා එහෙනම් ඔන්න ඍජු නිරීක්ෂණය ඕක ඍජුවම පරිශකයා අදාළ ශේෂ්ත්‍රයට ගොස් ඔහුගේ මැදිහත් වීමෙන් ඔහු ඍජුවම සම්බන්ධ වෙලා ඒක නිරීක්ෂණය කරනවා ඒකට කියන්නේ ඍජු නිරීක්ෂණය තේරුණාද ඕනනම් එතනම අපිට දවස් ගාලා කියන්න පුළුවන් ඍජු නිරීක්ෂණය වෙන්නේ මෙහෙම ඒකේ වාසි මොනවද ඒකේ අවාසි මොනවද කියලාත් වාක් වේලි දෙකකින් විතර ලියන්න පුළුවන් එහෙනම් ඍජු නිරීක්ෂණයකදී ඍජුවම නියතිය සමග පරිශකයා නැත්නම් දත්ත රැස් කරන පුද්ගලයා නැත්නම් කණ්ඩායම ආයතනය එතෙන්ට ගිහිල්ලා එයාලා ඍජුව පෞද්ගලිකව මැදිහත් වෙලා ඒක දිහා බලන් ඉන්නවා නිරීක්ෂණය කරනවා ඒ ඇසුරින් දත්ත ලබා ගන්නවා වෙනමුත් ඒ ඇසුරින් අපිට අතහැරෙන මගහැරෙන කාරණා ගොඩක් තියෙන්න පුළුවන් නමුත් දෝෂ අඩුයි පුතේ තමන් මෙයාලා ඇස් දෙකටම දැකරන්නේ හැබැයි සහභාගීත්ව නිරීක්ෂණය ඊට වඩා වෙනස් අපි පරිශ්‍රණයට ලක් කරන නියතියේ සමාජිකයන් සමග අපි එයාලත් එක්ක ඒ නියතියේම කොටසක් විදිහට ඒකේ membership එක ගන්නවා සමාජිකයෙක් විදිහටම අපිත් ඔවුන් එක්ක උරෙන් උර ගැටෙමින් ඔවුන් එක්ක ඇවිදමින් කමින් බොමින් සිනාසමින් ඔවුන්ගේ සමාජිකයෙක් බවට පත් වෙමින් ඔවුන් එක්ක ටික කාලයක් ජීවත් වෙලා ඔවුන් සමීප මිතුරන් බවට පත් කරගෙන ඒ හරහා තොරතුරු ලබා ගැනීමට කියන්නේ සහභාගීත්ව නිරීක්ෂණය. අපේ ලංකාවේ යාචකයෝ පිළිබඳව කෙරිච්ච ග්‍රන්ථය තමයි අපි රත්නපාල සර් විසින් මාස කිහිපයක් යාචකෙක් විදිහට ඔවුන් සමග ජීවත් වෙමින් ඔවුන් කරන වැඩේම සිගන්නෙක් විදින පාරේ සිගමන් යද්දී යාචකයෝ පිළිබඳ ලියපු ග්‍රන්ථය මේකට හොඳ උදාහරණයක්. එහෙනම් ඍජු නිරීක්ෂණය සහ සහභාගීත්ව නිරීක්ෂණය වශයෙන් නිරීක්ෂණයේ කොටස් දෙකයි. හරිනේ? right. අවසාන කොටස එකේ. ඒතර අද දවසේ ප්‍රැක්ටිකල් කැරි දෙක ඉවරයි හොඳේ. අහනවා දත්ත ස්තර තුනක් භාවිත කරමින් භූගෝලීය තොරතුරු පද්ධතියේ සිතියමක් නිර්මාණය කරන ආකාරය සුදුසු කටුසටහන් ආධාරයෙන් පැහැදිලි කරන්න. ලස්සන කතාවක් ඈ. පුතේ හොඳට ආගන්න මේක. ඒ මොකද්ද කියන්නේ කියන්නේ? මොකද්ද කියන්නේ? දත්ත ස්තර වලට කියන්නේ layers. data layers. අපෙන් අහනවා දත්ත ස්තර තුනක් භාවිත කරමින් භූගෝලීය තොරතුරු පද්ධතියෙන් සිතියමක් නිර්මාණය කරන ආකාරය රූප සටහන් ආධාරයෙන් පැහැදිලි කරන්න කියනවා. මේ පුතේ ආගන්න මේ බලන්න. මේක තාම වැදගත් පුතේ. දැන් මේ වගේ ප්‍රශ්නයක් දැම්මම තමයි ගොඩක් දරුවෝ ඔය ලකුණු 6ටම ගන්න පුළුවන් විදිහට ලියන්නේ නැහැ. මේ බලන්න. මේ තියෙන්නේ GIS මගින් සිතියම් නිර්මාණය කරන ඒ වගේම දත්ත ඉදිරිපත් කරන සුවිශේෂීම ක්‍රම ශිල්පය වන දත්ත ස්තර මගින් නැත්නම් data layers ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය තමයි මේ රූපේ පේන්නේ. ඒ නිසා මේකෙදි පුතේ මොකද්ද වෙන්නේ? මේ බලන්න මේ GIS මගින් දත්ත ඉදිරිපත් කරනකොට මේ තියෙන පුතේ සැබෑ ලෝකය. මේ තියෙන සැබෑ ලෝකය. මේ සැබෑ ලෝකයේ පුතේ විවිධාකාර දේවල් තියෙනවානේ භූමි මොනවද තියෙන්නේ? පාට පේනවා මෙතන මම අදාළ වර්ණයක් පාවිච්චි කරන්න. මේ තියෙන්නේ ගංගාවක්. ඔය තියෙන්නේ ගංගාවක්.
හරි. මේ තියෙන්නේ බිල්ඩින් ඒරියා එකක්. එහෙනම් මේ තියෙන්නේ නිවාස කර්මාන්ත නිවාස වාඩිව මේ තියෙන විතර. එතකොට කළු පාටින් තියනවාට පේනවා මොකද්ද? මේ පේනවා ඔයාලට මාර්ග. මේ යන්නේ මාර්ග. මේ සාමාන්‍යයෙන් මේ භූමියේ ගමක් කියලා හිතන්නකෝ ගමක් තියෙන විදිය. නගරයක් කියමු නගරයක්. ඊට පස්සේ මේ තියෙන්නේ නිවාස. තියෙනවා ඕකනේ සැබෑ භූමිය. පුතේ එකිනෙකට වෙනස් වෙච්ච විවිධ කරුණු භූමිය තියෙනවා. එහෙනම් භූමිය මොකද? භූමිය පුතේ සංකීර්ණයි. මොකක්ද සංකීර්ණ? මේ භූමිය සංකීර්ණ භූදර්ශනයකින් යුක්තයි. උඩට ආගන්න සංකීර්ණයි පුතේ භූමිය. ඒ කියන්නේ අපි මෙහෙම කියන ලබ්බස්සේ තොইল වගේ හැම එකක්ම භූමිය තියෙනවා. එක ගොඩේ. ගංගා, ඇලදොල, සාගර, මුහුදු, කපොළු, දුර්ග, නිවාස, කාර්යාල, පන්සල්, පල්ලි, ගොවිබිම්, තේ වතු, රබර් වතු, පොල් වතු ඔක්කොම එකට තියෙන්නේ පුතේ. හැබැයි GIS කොහොමද කරන්නේ ඔය වැඩි? GIS එහෙම කරන්නේ ආවට ගියාට GIS සමජාතීය රූපമിതി. අන්න ලස්සන වචනේ. සමජාතීය රූපമിതി. සමජාතීය කියලා කියන්නේ නිකන් භූමියේ තියෙන ඒවා අපිට පුතේ එක සමාන ඒවා එක ලේයර් එකකට බෙදා ගන්න පුළුවන් නේ. උදාහරණයක් ලෙස මේ හිතන්න දැන් මෙන්න මෙතන මේක ගත්තොත් එහෙම මේකේ මාර්ග ටික වෙනම වෙන් කරලා ගන්නවා. ගෙවතු ටික වෙනම ගන්නවා. ගංගා ටික වෙනම ගන්නවා. කර්මාන්ත ටික වෙනම ගන්නවා. වෙනම අර මොකද කරන්නේ? ඒවට වෙනම ලේයර් එකක් හදා ගන්නවා. එහෙනම් මේ බලන්නකො මේ කියන්නේ භූමි පරිභෝගයේ සඳහා වෙනම ලේයර් එකක් කරා. මේ භූමි පරිභෝගයට වෙනම ලේයර් එකක් අරගෙන පුතේ. පේනවද? භූමි පරිභෝගයට වෙනම ලේයර් එකක් නේ. උඩතාංශය කියන්නේ භූෂමතාවයේ තවත් ලේයර් එකක්. භූෂමතාවයේ තව ලේයර් එකක්. ඉඩම්වල මායිම් ඒවට වෙනම ලේයර් එකක් මේ. ඒ ඉඩම් මායිම් ටික තියනවානේ මෙහෙම මේ. පේනවද? පේනවද පුතේ? ඉඩම් මායිම් ටික මෙහෙම තියෙනවා. දැක්කද? වෙනම මායිම් ටික අරන්. ඉඩම් මායිම්. මාර්ග ටික මාර්ග වලට වෙනම ලේයර් එකක් කරා. මොකද්ද පුතේ මේ කරලා තියෙන්නේ? මාර්ග තියෙන ලේයර් එකේ ගංගා ටික දාලා තියෙනවද නැහැ? ගංගා වෙනම ලේයර් එකක්. එහෙනම් පුතේ මේ GIS වල දක්නට ලැබෙන සුවිශේෂීම තාක්ෂණයක් තමයි පුතේ. සිතියම් තල ලෙස දත්ත ඉදිරිපත් කිරීම. ඒක තමයි ඔය කියන්නේ පුතේ. දත්ත ස්තර තුනක්. ස්තර කියලා කියන්නේ සිතියම් තලයක්. ස්තරයක් කියන්නේ තලයක් ඈ. සිතියම් තලයක්. පුතේ නව සිතියම් විද්‍යාව මෙච්චර පොපියුලර් වෙලා තියෙන්නේ. නව සිතියම් විද්‍යාව මෙච්චර යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙලා තියෙන්නේ. මෙන්න මේ සුවිශේෂී හැකියාව තියෙන නිසා. මොකක්ද පුතේ සුවිශේෂී හැකියාව? සිතියම් තල ලෙස දත්ත නිරූපණය කරන නිසා. ඉතින් මේක අපි ලස්සනට කියන්න ඕන පුතේ. සිතියම් තලයක් කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලා කියලා ඉන්න ඕන. පුතේ සිතියම් තලයක් කියලා කියන්නේ සමජාතීය රූපമിതിන් සහිත සිතියම් ස්තරයකට අපි කියනවා. ඒක සිතියම් තලයක් කියලා. ඒක තවදුරටත් පැහැදිලි කර ගන්නවා නම් මේ බලන්නකො. සමාන ලක්ෂණ නැත්නම් සමාන පිහිටීම් දත්ත තේරුණාද? එක සමාන පිහිටීම් දත්ත සදා වෙනම සිතියම් තලයක් වෙන් කර ගන්නවා මෙහා. අපි අහන්නේ සිතියම් විස්තර තුනක් ආධාරයෙන් නේ භූගෝලීය තොරතුරු පද්ධතියෙන් සිතියමක් නිර්මාණය කරන ආකාරය රූපසටහන් ආධාරයෙන් පැහැදිලි කරන්න කියලා කියන්නේ. ඒක මෙන්න මෙහෙම කරා නම් ෂෝක් මේ අපි ඉස්සලා අඳින්න ඕන පුතේ මෙන්න මෙහෙම.
යථා භූමිය මෙහෙම අදිමු. අපි යථා භූමිය මෙන්න මෙහෙම නිකන් ලස්සනට බෝන්නේ නැහැ හොඳේ. අටු සටහන් හොඳේ. නිකන් එහෙම නිකන් මේ ලස්සනට බඳින්න බෑනේ අපිට. කටු සටහන් අපි හිතමු මෙතන තියනවා කියලා මෙහෙම. මාර්ග ජාලය මෙහෙම තියෙනවා. හරි. මේ හරිය අපි කියමුකෝ මොන කුඹුරු තියෙනවා. හරි. ඊට පස්සේ මාර්ග ජාලය අපි නැත්නම් ඒක කටිල සාගත නිසා මෙහෙම වෙන්න බෑ. ඔන්න මාර්ග ජාලය ඔක තියෙනවා. මෙතන කුඹුරු තියෙනවා. අපි මෙතන දාමු තව මෙහෙම දාමු. වනාන්තරයක් කියන්නේ දැන් ಜಾති වර්ග තුනක් තියෙනවා. තව මෙතන ගෙවල් ටිකුත් දාමු ඈ. ඔන්න හරියටම හරි දැන් ඈ. ඔන්නම තියෙනවා දැන්. නිවාස තියෙනවා, මාර්ග තියෙනවා, ගොවි අර කුඹුරු යායක් තියෙනවා. ඔන්නම දැන් වර්ග තුනක් තියෙනවානේ. ඔය සැබෑ භූමිය සිතියම් වල අඳින්නේ මෙහෙම. එන්න පළවෙනි ලේයර් එක. ඒකේ තියෙන්නේ අපි කියමුකෝ මාර්ග. එහෙනම් අපි මාර්ග තියෙන දැන් ටික මෙහෙම පෙන්නනවා. අර විදිහටම මේ. මාර්ග. පැහැදිලිද? මොන මාර්ග ලේයර් එකේ තියෙන මාර්ග ටික. හරි. ඊට පස්සේ ඊළඟ ලේයර් එක අපි කියමුකෝ විභාගාමී ප්‍රදේශ කියලා. විභාග කරන ප්‍රදේශ. ඒක අපි කටුවට හොඳේ මේවට වෙලා ගන්න නැහැ. වෙලා ගන්න නැහැ අපි මේවට. ඔන්නෝම විභාග කරන ප්‍රදේශ. ඊළඟ ලේයර් එකේ අපි කියමුකෝ ගොඩනැගිලි තියෙන ඒරියා එක බිල්ඩින් ඒරියා. තුනයිනේ යන්නේ. ඔන්න ලේයර් එක. ගොඩනැගිලි තියෙන තැන් ටිකේ අපිට පේන ටික අපි මෙහෙම අදිනවා. ඒකට වෙලා ගන්න නෑ පුතේ. ඒකට මේ මම මේ කතා කරන සයිස් එකේ වෙලාව ගොඩක් ගන්න බෑ පුතේ. තේරුණාද? සියලු දේවල් තීරණය වෙන්නේ ඒ පැය තුන මත. එහෙනම් ඔයා දඩිස් බිඩිස් ගන්නකොට ඒ වැඩේ කරන්නම වෙනවා. ඔන්නෝම නිවාසය. මේක මාර්ග, මේක භූමි පරිභෝගය. මේ නිවාස. මේක යථා භූමිය. හරි. මේ යථා භූමිය. ඉතින් පුතේ ඔන්න යථා භූමිය මූලක්ෂණ මේ GIS මගින් සිතියමක නිරූපණය කරලා දක්වන්නේ මෙන්න මේවා මේ ලේයර්ස් තුනම එක මත එක සමපාත කරලා එකක් නිර්මාණය වෙනවා. ඉතින් මේව ලේයර්ස් තුන පෙන්නලා මේ ලේයර්ස් තුන එක මත එක සමපාත කරාම අංග සම්පූර්ණ අවසන් සිතියමක් නිර්මාණය වෙනවා. එහෙනම් අපි කියනවා විවිධ සිතියම්තල භාවිතා කරමින් සංක්ෂිප්ත සිතියමක් සකස් කරන ආකාරය මේකෙදී අපි පැහැදිලි කරන්න ඕන. පැහැදිලිද? විවිධ සිතියම්තල අපිට කැමති සිතියම්තල ටිකක් දාලා සංක්ෂිප්ත සිතියමක් නිර්මාණය කරනවා කියන එක පැහැදිලි කරන්න පුළුවන් නම් ඒ ඇති. තේරුණාද? එහෙනම් මෙන්න සැබෑ ලෝකයේ පවතින යථා හැඩයේ සිතියම්තල තුනක් භාවිත කරමින් නිරූපණය කරන ආකාරය පැහැදිලි සඳහන් කළ යුතුයි. මාකින් එකේ තියෙන්නේ එහෙම. පැහැදිලිද? ඒ වගේම භූගෝලීය තොරතුරු පද්ධතිය සතු සුවිශේෂීම ලක්ෂණය මෙන්න වාසිය වන්නේද දත්ත නිරූපණය කිරීමේදී සිතියම්තල එක මත එක සමපාත කිරීමේ හැකියාවයි. හරිද? ඔකට භූගෝලීය තොරතුරු පද්ධතිය මෙච්චර ජනප්‍රිය වෙන්නේ ඒක වෙලා තියෙන්නේ. මේ ටික දැම්මම පාට මේකට අවශ්‍ය ලකුණු ටික පුතේ ලැබෙනවා. දැන් මේ ආන්නකෝ
දැන් පුතේ දරුවෝ ගොඩාක් පුතේ ජියෝග්‍රැෆි ඉගෙන ගන්නවානේ. එතකොට පේපර් එකත් ඔය හැමෝටම එකම පේපර් එකනේ හම්බෙන්නේ. හැබැයි ඒ එන්නේ සීමා සහිත ප්‍රමාණයක්. එහෙනම් සීමා සහිත ප්‍රමාණයකට ඒ එන්නේ ඇයි? ඒ එන්නේ මාකින් එක ඇඩ්‍රස් කරන උත්තරේ ලියන සීමා සහිත සිසුන් පිරිසකට. පැහැදිලිද? ඒක තමයි මේ විශේෂිතම කාරණාව. ඒක තමයි සුවිශේෂීම කාරණාව. තේරුණාද? වෙන විශේෂ කාරණාවක් නෑ ඕකේ. සුවිශේෂීම කාරණාව ඔන්න ඔය කතාව. තේරුණාද? right. එහෙනම් අපි යනවා ඊට පස්සේ ඔන්න මේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව අවසానයි. ඊට පස්සේ මානුෂිකයේ ප්‍රශ්නේ. දැන් මේවා සාමාන්‍යයෙන් හැම දරුවෙක්ම ලියනවා. ඒ ලියුවත් මේ මාකින් එකට අනුව නිවැරදි පිළිතුරක් නිර්මාණය කර ගැනීම තමයි ඔයාගේ අරමුණ වෙන්න ඕන. හරි? නැත්නම් මේක අවුල් වෙනවා වැඩි. නේ? ඇයි? මේ පේපර් එකේ තියෙන ගේම් එක මොකද්ද? භෞතික එකයි මානුෂිකයි. අර ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ ප්‍රශ්න වලට උත්තර ලියනකොට ළමුන්ගේ අතර ලොකු තරගයක් නැහැ. ඇයි? ඒක ඇත්තටම හොඳටම ලියන්නේ ඒ ගන්න ළමයි විතරයි. තේරුණාද? එතෙන්ට ඔයාපත් වෙන්න ඕනේ. එතෙන්ට ඔයාපත් වෙන්න ඕනේ. භෞතික මානුෂ සාමාන්‍යයෙන් යම් ප්‍රමාණයකින් වැඩ කරත් ඒ ළමයිට පුළුවන් ලකුණු භෞතික සහ මානුෂ ප්‍රශ්න පත්‍රයේද ලකුණු සාමාන්‍යයෙන් 75 80 85 ගන්නවා යාලා. ගොඩක් අය ගන්නවා. 75 80 අතර ගන්නවා. මොකද ඒකට ලකුණු ටිකක් ගන්න පුළුවන් නේ. ඇයි එහෙම කියන්නේ? ඇයි ඉතින් බූරු පොලින් ප්‍රශ්නයක් එනවා. නේ? බූරු පොලින් ප්‍රශ්නයක් එනවාමයි. නේ? ඊට පස්සේ ජන සංඛ්‍යාවෙන් ප්‍රශ්නයක් එනවාමයි. එහෙම මේ පාඩම් කරලා ලියන්න පුළුවන් ගන්න මේක. අරකේම නෑ හොඳේ. ඔය ගොඩක් දරුවන්ට මේ ඒක අහිමි වෙන්නේ. ඔයාලට ඒක අහිමි වෙන්නේ වෙන හේතුවක් අන්දා නෙවෙයි. ඔයාට ප්‍රායෝගික භූගෝල විද්‍යාව හරියට බැරි හන්දා. තේරුණාද? ප්‍රායෝගික භූගෝල විද්‍යාව හරියට බැරි හන්දා තමයි ඒක අහිමි වෙන්නේ. පැහැදිලිනේ? right. එහෙනම් යන්කෝ වැඩේ. ආනපුතේ ප්‍රශ්නේ මොකද්ද? අපෙන් අහනවා මේම ජනසංඛ්‍යාව වියපත් වීම යනු කුමක්ද කියලා අහන්නේ. ලකුණු දෙකයි. දැන් මේවට අනවශ්‍ය හැල්ල ලියනවද? තේරුමක් නැහැ ලකුණු දෙකනේ පුතේ. දැන් ඇත්තටම පුතේ ජනසංඛ්‍යාව වියපත් වීම කියන එකේ සරල අදහස මොකක්ද? රටේ මිනිස්සු වයසට යෑමද? රටේ මිනිස්සු වයසට යෑමද? දැන් ඒ වගේ අදහස් තියාගෙන ඉන්නවා සමහරක් වෙලාවට ඈ. මොකද පුතේ? ජනසංඛ්‍යාව වියපත් වීම කියලා කියන්නේ දැන් ගමක් ගන්නකො. ගමක් ගත්තම ඒ ගමේ ඉන්න මිනිස්සු 100යි නම්. ගමේ ඉන්න මිනිස්සු 100යි. ඒ මිනිස්සු 100න් අපි කියමුකෝ 60ක්ම ගමටම ඉන්න මිනිස්සු 100යි. ඒ 100න් 60ක්ම වයස අවුරුදු 75ක් විතර වෙලා කියලා. ඒකේ මොකද්ද කියවෙන්නේ? ජනසංඛ්‍යාවේ වැඩි ප්‍රතිශතයක් වයසක අය. ඔන්න සරලම කතාව ඕක. ජනසංඛ්‍යාව වියපත් වීම කියන්නේ මොකක්ද එහෙනම්? රටේ සමස්ත ජනසංඛ්‍යාවේ වයස්ගත වූවන්ගේ ප්‍රමාණය වැඩි වීම. වයස්ගත වූවන්ගේ ප්‍රමාණය ඉහළ යාම තමයි වයස්ගත වීම කියන්නේ. පැහැදිලිද? එහෙනම් සරල කතාව රටේ ජනසංඛ්‍යාවේ වයස්ගත වූවන්ගේ ප්‍රමාණය ඉහළ යාමට කියන්නේ අපි වියපත් වීම කියලා. ජනසංඛ්‍යාව වියපත් වීම. හොඳයි. දැන් ඕක මාකින් එකේ ඉල්ලන්නේ කොහොමද? මාකින් එකේ ක්‍රම දෙකකට ඉල්ලන උත්තරේ. මේ දෙකම හරි කියලා කියන්නේ. අයි මම එහෙම කියන්නේ විවිධ මූලාශ්‍ර ඔස්සේ දරුවෝ දැනුම එකතු කරගන්නමින් ඉන්නේ. නේ? පුළුවන් හැම මූලාශ්‍රයකින්ම එකතු කරගන්නමින් ඉන්නේ. හැබැයි නිශ්චිතව අපි පරිශීලනය කරන්න ඕන මූලාශ්‍ර මොනවද කියලා දරුවන්ට ගුරුවරු හැටියට අපි කියලා තියෙනවා. නේ? එතකොට මොනවද ගන්න ඕන? ගුරුවත් පොත සහ සම්පත් පොත පමණයි. හැබැයි ගුරුවත් පොත සහ සම්පත් පොත තමයි අපි ඔයාලට නිබන්ධන විදියට පන්ති වලදී දෙන්නේ. ඒ වගේ පිට මොකුත් නැහැ. එහෙනම් මෙන්න
ජනසංඛ්‍යාව වියපත් වීම යන එකේ මෙන්න මේ මේන් අදහස් දෙකෙන් කෝක තිබ්බත් ලකුණු දෙනවා. එක මොකද්ද? රටක ජනසංඛ්‍යාවේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි ජනසංඛ්‍යා ප්‍රතිශතයේ වැඩිවීම ජනසංඛ්‍යාව වියපත් වීම ලෙසින් හඳුන්වනවා. එනකොට මෙන්න මේ 60 කියන ඉලක්කම MCQ වලදීත් අහනවා ජනසංඛ්‍යාව වියපත් වීම ගණනය කිරීම සඳහා භාවිත කරන වයස් මට්ටම මොකක්ද කියලා. ඇතැම් වෙලාවල දරුවෝ 65 ඉගෙනගෙන ඇති. අතර පොතේ සම්පත් පොතේ සහ ගුරුවත් පොතේ තියෙන්නේ 60. එහෙනම් කිසියම් රටක වයස 60 සහ 60 ඉක්ම වූ ජනසංඛ්‍යාවේ ප්‍රමාණාත්මක ඉහළ යාමට අපි කියන්නේ ජනසංඛ්‍යාව වියපත් වීම කියලා. නැත්තම් වෙනත් දෙසකින් කිව්වොත් රටක ජනසංඛ්‍යාවේ මධ්‍යස්ථ වයසේ ක්‍රමිකව සිදුවන ඉහළ යාමද ජනසංඛ්‍යාව වියපත් වීම ලෙස හඳුන්වනවා. ඔකක් තියෙන පොතේ මානුෂ භූගෝල විද්‍යාව කියන සම්පත් පොතේ. ඔය දෙකම තියෙනවා. හරිද? එහෙනම් ළමයි ඒ තියෙනවද තමයි මේකට මේ දාලා තියෙන්නේ නේද? මධ්‍යස්ථ වයසේ ජනසංඛ්‍යාව ක්‍රමානුකූලව ඉහළ යාමත් ජනසංඛ්‍යාව වියපත් වීම කියලා තමයි කියන්නේ. පැහැදිලිද? right. ඔන්න එහෙනම් එන්න ඕන උත්තරය. right. ඊට පස්සේ ජනසංඛ්‍යාව වියපත් වීම සඳහා බලපාන ප්‍රධාන සාධක දෙකක් සාකච්ඡා කරන්න. දැන් පුතේ මේ වගේ සරල කතානේ. ජනසංඛ්‍යාව වයස්ගත වෙන්න බලපාන ප්‍රධාන සාධක දෙකක් සාකච්ඡා කරන්න ඕනේ. දැන් මොන පොඩි පැටලිකාරී තත්ත්වයක් තියෙනවා සමහරක් වෙලාවල මෙතන. ඒ නිසා තමයි වැඩ කරගෙන ඉන දරුවන්ට මේ පික්චර් එක ගන්න මේක ක්ලියර්. දැන් මේ ඔන්නේ දැන් ලෝකයේ පුතේ වර්තමාන ලෝකයේ හරි දක්නට ලැබෙන විශේෂ ලෝක ජනසංඛ්‍යාව සම්බන්ධ ගැටලුවක් නෙමේක. ලෝක ජනසංඛ්‍යාවේ විවාදිතයක් තමයි පුතේ ජනසංඛ්‍යාව වියපත් වීම. එහෙනම් ජනසංඛ්‍යාව වයස්ගත වීම ලෝක ජනසංඛ්‍යාවේ තියෙන ප්‍රශ්නයක්, ප්‍රොබ්ලම් එකක්. දැවෙන ප්‍රශ්නයක්. මොකද්ද පුතේ කියන්නේ? ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ 60 සහ 60ට වැඩි ජනසංඛ්‍යාවේ ප්‍රමාණාත්මක වැඩිවීමක්. මුළු ලෝකෙම ඉන්නේ බිලියන 8.2යි. ඒ බිලියන 8.2කින් සැලකිය යුතු ප්‍රමාණයකගේ වයස 60ට වඩා වැඩි නම් දෙයියනේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? ජනසංඛ්‍යාව වයස්ගත වෙනවා, වියපත් වෙනවා. එහෙනම් ඇයි එහෙම වෙන්නේ? මේ බලන්නකෝ. ඔන්න මේ තමයි අපේ ගම. එන්න මේ අපේ ගම. මේ ගමේ ඉන්නවා 400ක් කියමු මිනිස්සු. මිනිස්සු 400ක් ඉන්නවා. ඒ 400න් වැඩි පිරිසකගේ වයස 60ට වඩා වැඩි. අපේ ගානේ එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්න බලපාන හේතුව මොනවද පුතේ? බලපාන හේතු එක මොකද්ද? එක ආයු අපේක්ෂාව ඉහළ යෑම. ආයු අපේක්ෂාව ඉහළ යෑම. ආයු අපේක්ෂාව වැඩි යාළගේ. එයාලා ගොඩක් කල ජීවත් වෙනවා. මැරෙන්නේ නැහැ ඉක්මනට. ඒ වුණාම කොහොමද පුතේ ජනසංඛ්‍යාව වියපත් වෙන්නේ? ඉතින් අනේ ටක් ගාලා මැරෙන්නේ නැති වුණාම වයස්ගත අය වැඩි වෙනවා. හැබැයි එහෙම වුණා කියලාම වියපත් වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් තව එකක් වෙන්න ඕන. මොකද්ද? මේ සාපල්‍යතාවය අඩුවීම. සාපල්‍යතාවය පහළ දැසීම. හරිනේ? ඒ කියන්නේ මොකද්ද පුතේ? සාපල්‍යතාවය කියන්නේ මොකද්ද? උපත්තනුපාතිකය. උපත්තනුපාතිකය අඩු වුණා. එහෙනම් මේ හරි සරලයි පුතේ. පුතේ උපත් වැඩි වුණොත් පුතේ බාල වයස්කරුවෝ වැඩි වෙන්නේ. මෙහෙම ගන්නකො සීසෝවක්. මේ සීසෝව ඔන්න සීසෝව. මේ පැත්තේ වයස්ගතයි. මේ පැත්තේ බාල වයස්. මේ පැත්තේ වයස්ගතයි. ඉන්නේ. දැන් එන්න මැදි වයසේ ඉන්න අය වයස්ගත වෙනවා. මැදි වයසේ ඉන්න අය වයස්ගත වෙනවා. අලුතෙන් බාල වයස්කරුවෝ එකතු වෙන එක අඩු වෙනවා. උපත් ප්‍රමාණය අඩු වුණා. එතකොට මොකද වෙන්නේ? පුතේ ඉපදිච්ච අය කොහොමද වෙන්නේ පුතේ වයස්ගත වෙන එකනේ. අලුතින් බාල වයස්කරුවෝ එකතු වෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ. ඇයි එකතු වෙන්නේ නැත්තේ? උපත් අනුපාතිකේ පහළ නැහැ. ඒ නිසා
සාපේක්ෂව සීසෝවේ දෙපැත්ත බර වෙනස් වෙලා සීසෝ මෙහෙම යනවා. මොකද්ද? සීසෝවට වෙනවා මෙන්න මෙහෙම වැඩක්. මෙහෙම තිබ්බි සීසෝව මෙහෙම වෙනවා. කොහොමද වෙන්නේ? මෙහෙම වෙනවා. එහෙනම් මේ වයස්ගත වූවන්ගේ පැත්ත බර වැඩි වෙනවා. බාල වයස්කරුවන්ගේ පැත්ත බර අඩු වෙනවා. ඒ පැත්ත සංඛ්‍යාව අඩු. එතකොට ලෝකේ ජන සංඛ්‍යාවේ වයස්ගත අයගේ සංඛ්‍යාව ඉහළ යනවා. බාල වයස්කරුවන්ගේ සංඛ්‍යාව අඩු වෙනාම සමස්තයක් හැටියට රටේ ජන සංඛ්‍යාවේ වැඩි ප්‍රතිශතයක් වයස්ගත වූ. එහෙනම් ජන සංඛ්‍යාව වියපත් වීම නැත්නම් වයස්ගත වීම සඳහා බලපාන ප්‍රධාන සාධක මොනවාද? ආයු අපේක්ෂාව ඉහළ යාම, උපත් අනුපාතිකයේ පහළ බැසීම. ඒක සඳහා බලපාන හේතුත් තියෙනවා. ආයු අපේක්ෂාව වැඩි වෙන්න බලපාන්නේ මොනවද? ආයු අපේක්ෂාව වැඩි වීම සඳහා බලපානම මොකද? ආහාර සුරක්ෂිතතාවයේ ඉහළ යාම, පෝෂණ මට්ටම වැඩි වීම, ප්‍රතිශක්තිකරණය වැඩි වුණාම සෞඛ්‍ය දින තත්ත්වෙ දියුණු වීම, ලෙඩ රෝග සඳහා ඖෂධ ප්‍රතිකාර ලැබීම, වුණාම තංගල මැරෙන්නේ නැහැ. ආයු අපේ එතකොට මේ මොකද්ද පුතේ මේ ජීවත් වෙන කාලය වැඩි වෙනවනේ. එතකොට උපත් අනුපාතිකය අඩු වෙන්න බලපාන හේතු මොනවද? උපත් අනුපාතිකය අඩු වෙන්න බලපාන හේතු තමයි විවාහ වන වයස ඉහළ යාම. ස්ත්‍රීන් විවාහ නොවීම. නේ ලෝකේ විවාහ නොවීම. ඊට පස්සේ විවිධ සමාජ ආකල්ප. නේ ඒවත් එක දරුවන් බිහිකිරීමේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඕක තමයි කාරණා. හරිනේ? right. ඊට පස්සේ පුතේ අපි යනවා මෙතෙන්. ජීවිත අපේක්ෂාව ඉහළ යාම, සාපල්‍යතා මට්ටම ඉහළ යාම ඕක තමයි කාරණා ටික. right? ඒක ඊපස්සේ යනවා ජනසංඛ්‍යාව වියපත් වීම රටක ආර්ථිකය කෙරෙහි ඇති කරන බලපෑම තුනක් උදාහරණ සහිතව පැහැදිලි කරන්න. රටක ආර්ථිකයේ ජීවනාලය කවුද පුතේ? රටක ආර්ථික කොඳුනාරටි කවුද? ශ්‍රම බලකාය. හැබැයි රටේ ජනසංඛ්‍යාවේ විශාල පිරිසක් වයස්ගත වුණාම කොඳුනාරටි අඩු වෙනවා. ශ්‍රම බලකාය අඩු වෙනවා. එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලියට දායක වන පිරිසට වඩා වයස්ගත වූ වැඩි වුණාම ඒකෙන් මොකද වෙන්නේ? වයස්ගත වූ කියන්නේ පුතේ යැපෙන්න. යාලා යැපෙන අය. මේ යාලා යැපෙන අය. එහෙනම් මොකද වෙන්නේ? ශ්‍රම බලකාය අඩු වුණාම යැපෙන අය වැඩි වුණාම රටේ ජනතාවගේ වැඩි යැපෙන්න පිරිසක් නඩත්තු කරන්න වෙන්නේ අඩු ශ්‍රමිකයන් පිරිසකට. එහෙනම් විපත් වූ උදෙසා දරන පිරිවැය වැඩි වෙනවා. විපත් ජන සංඛ්‍යාව වර්ධනය වීම හේතුවෙන් එයාලට විශාල වියදමක් දරන්න වෙනවා. ඇයි? එයාලා ලෙඩ වෙනවා, සෞඛ්‍ය පිරියෙනවා, එයාලා බලා ගන්න ඕනේ, එයාලගේ අයිතිවාසිකම් ටික දෙන්න ඕන. එතකොට රජයේ සමාජ කටයුතු සඳහා වියදම වැඩි වෙනවා. ඒක රටකට ප්‍රශ්නයක්. රටේ ආර්ථිකයට. ඇයි? විපත් වුණාට ආදායම් උපයන්න බෑ පුතේ. එයාලා කරන්නේ යැපෙන එක විතරයි. එහෙනම් එයාලා යැපෙන අය එයාලා යහපත් මට්ටමක තබා ගැනීම සඳහා එයාලට මොකද වෙන්නේ? රජයේ වගකීම් වැඩි වෙනවා, රජයට වියදම් වැඩි වෙනවා. ශ්‍රම බලකාය අඛණ්ඩව හැකිලෙනවා පුතේ. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වෙනවා. එතකොට රටේ ආයෝජන ක්‍රියාකාරීත්වයන් සඳහා දාන්න තියෙන සල්ලි අර ආදායම් උත්පාදනයක් නොකරන යැපෙන්නම් පිරිසක් වන වැඩිහිටියන් නඩත්තු කිරීම සඳහා යොදවන්න වෙනවා. නේ? ඒ වගේම නිෂ්පාදකතා මට්ටම අඩු වන අතර නවීන ක්‍රම වල සාපේක්ෂ පිළිවීමක් ඇති වෙනවා. ඔබ තමයි වයස්ගත වුණාම රටක ආර්ථිකයට බලපාන හැටි. හරි? right. ඊට පස්සේ ජනසංඛ්‍යාව වියපත් වීම නිසා ඇතිවන ගැටලු විසඳීම සඳහා රජයක් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා. දැන් මේවා ඇත්තටම මම කයර කිව්වේ මේවා හිතලා ලියන්නත් පුළුවන් ඒවා පුතේ. වියපත් වීම නිසා ඇතිවන ගැටලු විසඳීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද පුතේ? පුතේ අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? පුතා මේ බලන්නකෝ. වියපත් වීම ලොකු ප්‍රශ්නයක්. රටක ආර්ථිකයට දරා ගන්න බෑ. වව ගන්න බෑ. එහෙනම් මොකද කරන්න පුළුවන්? වයසට යන එක නවත්තන එකද? වයසට යන එක නවත්තන එකද? නෑ. ඔබලත් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ටිකක් තියෙනවා. එතකොට ගුරුවත් පොතේ චෝක් ටිකක් පෙන්නලා තියෙනවා. විශ්‍රාම වයස ඉහළ දැමීම. ඔබ తాවකාලික විසඳුම් තමයි පුතේ. නමුත් 55න් විශ්‍රාම යනවා හිතන්නකෝ.
හැබැයි අපිට පුළුවන් නම් ඒක 60 කරන්න. ලංකාවේ නම් එහෙම එකක් ආවා. එයාලා තව අවුරුදු 5ක් ශ්‍රම බලකායේ ඉන්නවා. ඒ විතරකුත් නෙවෙයි. යැපෙන්නන්ගේ ගොඩට එකතු වෙන කණ්ඩායම විශාල වශයෙන් අඩු වෙනවා. නේ? පොඩි අල්ලගෙන තියන් ඉන්න පුළුවන්. එන එකක් තමයි. පුතේ විශ්‍රාම යන වයස වැඩි කරලා ඉස්ලාමිකව තවදුරටත් ශ්‍රම බලකායේ තබා ගැනීම රටකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක්. පැහැදිලිද? right. ඊළඟ එක. සමාජ පරිසරය දියුණු කිරීම. ඒ මොකද පුතේ? සමාජ පරිසරය තුල තියෙනවා පුතේ විවිධ ආකල්ප මතවාද ටිකක්. ඒ නිසා හැමතිස්සෙම විශ්‍රාමිකයෝ හුදෙකලා බවින් මුදවා ගනිමින් ඔවුන් එක ඔවුන්ට සතුටින් ඉන්න පුළුවන් පරිසරයක් හදන එක. එතකොට එයාලා ලෙඩ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි දන්නවා රාජ්‍ය සේවයේ ඉඳලා උනත් උන්ට රිටයර් වෙන ගමන් ටක් ගාලා කොලෙස්ටරෝල් එනවා, සීනි එනවා, මේ ප්‍රෙෂර් නගිනවා, මෙන්ටල් වැඩි වෙලා කේස් ඇදිලා එන ලෙඩ වෙනවා. අයියාලා ලොකු ලීඩර්ෂිප් එකක් අරන් හිටපු කට්ටිය. එයාලා වැඩ කරපු කට්ටිය. එයාට ලොකු පිළිගැනීමක් තිබ්බා. නමුත් එයා විශ්‍රාම වුණා ගියාට පස්සේ මොකුත් නැති වෙනවා. එතකොට එයා ලෙඩ වෙන්න ගන්නවා. අන් ඒක නොවන විදිහට සමාජ වටපිටාව පරිසරය නිර්මාණය කරන එක කරන්න පුළුවන් ක්‍රියාමාර්ගයක්. ඊපස්සේ වියපත් වූ දෙමාපියන්ට ලැබෙන පවුලේ සහයෝගය දිරිමත් කිරීම. වදින් කොච්චර ප්‍රායෝගිකද කියලා ප්‍රශ්නයක් තියෙනවා. නේ? අතම් රාම වියපත් වුණාම පවුල් ඇතුලේ එයාලාට තියෙන අර අධිකාරීත්වය ලීඩර්ෂිප් එක නැතු යනවා. එහෙම වෙන්නේ නැතුව එයාලා පොඩ්ඩක් කලින් මුලින් තියාගෙන එයාලට නායකත්වයේ දීගෙන ඉන්න පුළුවන් සමාජ වටපිටාවක් නිර්මාණය කිරීම තමයි ඔය කියන්නේ. මේ ඒ වගේම ප්‍රවාහණය විනෝද කටයුතු වෛද්‍ය සේවාවන් ආදී අංශවල සාන සැපීම විශ්‍රාමිකයන්ට මොනකට පොඩි මානසික සතුටුභාවයක් එනවනේ යාලට. එයාලට සාහනයක් දුන්නාම ප්‍රවාහණයේදී මුල් තැන දෙනවා. සෞඛ්‍යයේදී එහෙම සාන සැපීම. ඊට පස්සේ ඊළඟට වියපත් වූ ජනසංඛ්‍යාව උදෙසා රජයේ පැහැදිලි ප්‍රතිපත්තියක් ඇති කරගත යුතුයයි. මේක දිගුකාලීන ප්‍රජා විද්‍යාත්මක කේස් එකක්. ඇයි? කවුරු වුණත් වයසට යනවා. පුතේ මේක එන්න වැඩි වෙනවනේ ඇයි? එන්න පුතේ. උපත් සිදුවන ප්‍රමාණය ශීඝ්‍ර ලෙස පහළ යමින් තියෙන්නේ. සිදුවන උපත් ප්‍රමාණය ශීඝ්‍ර ලෙස පුතේ පහළ යමින් තියෙන්නේ. තේරුණාද? ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක්. විසඳාගත යුතු ප්‍රශ්නයක්. පැහැදිලිද? right. ඔන්න කතන්දරේ. පැහැදිලිද? right. ඊට පස්සේ මේ කෙපන්ගේ දේශගුණ වර්ගීකරණය. කෙපන්ගේ දේශගුණ වර්ගීකරණය. හොඳේ. මේක මේ පාර ආන්නකො. කෙපන්. දැන් පුතේ මේ පාර කෙපන්ගේ දේශගුණයට පේපර් එක ඇතුලේ තියෙන බර වැඩි. පැහැදිලිද? කෙපන්ගේ දේශගුණ වර්ගීකරණය සහ දේශගුණය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් ඇසීමේ ලොකු ඉඩක් තියෙනවා. ඇයි එහෙම කියන්නේ? මෑත කාලීනව ලෝකයේ තුල සිදුවිච්ච දේශගුණික සිදුවීම්. හරි. ඒ වගේම මෑත කාලීන ලංකාව තුල දේශගුණය ඇති වී තිබෙන සුවිශේෂී නව තත්ත්වයන් එක්ක බොහෝ දුරට අපි පන්ති කාමරේ සාකච්ඡා කරපු කාලගුණයේ මූලිකාංග, දේශගුණය පාලනය කරන සාධක, ඒ වගේම ශ්‍රී ලංකාවේ දේශගුණය, ජාත්‍යන්තර දේශගුණ වර්ගීකරණ කියන ඒවා අහන්න පුළුවන්. ඒ නිසා කෝකටත් මේක සදා සූදානමින් ඉන්න එක තමයි ඉතාම හොඳ. right. ඒ නිසා තව අපිට පොඩි වෙලාවක් තියෙන්නේ. පොතේ මම අර මේ කිව්වනේ වාට මම මැසේජ් එකක් දාලා තිබ්බා මේ මොකද්ද? මැසේජ් කරලා තිබ්බා මේ අපි මේ අද පැයක විතර ලෝකසිතයන් ලකුණු කිරීමේ ක්ලාස් එකක් උත් කරනවා කියලා. මොකද කියන්නේ? පුතේ. මොකද කියන්නේ ඔයාලා? ලෝකසිතයමක් ලකුණු කරන්න සෙට් වෙනවද? පුතේ. ලෝකසිතයමක් ලකුණු කරන්න සෙට් වෙනවද? හර්ෂි මොකෝ කියන්නේ? ඉමේෂා සශීමා මොකෝ කියන්නේ?
දනිදු මල්ෂා කවුද පුතේ මේ මල්ෂා කොහෙද පුතේ මල්ෂා කොහෙද මල්ෂා අපේ ෆිසිකල් ක්ලාස් එකේද පුතේ මට නෝට් නෑ කියන්නකෝ මල්ෂා ඈ කාවින්ද්‍යා මේ කාවින්ද්‍යා කවුද මේ කොහෙද නැදගම කාවින්ද්‍යාද නේ හා මේ මල්ෂා නේ හරි හරි කාවින්ද්‍යා නැදගම නේ රයිට් හරි කෙපන්ගේකට යන්කො ඩෝං ගාලා කෙපන්ගේගේ මුල් ටික අපි නිකන් පොඩක් කතා කරමු අපිට කාලේ මදි වෙයි නමුත් කමන්නේ බලමු කෙපන්ගේක මාකින් එකේ මොනවද කියන්නේ කෙපන්ගේ දේශගුණ වර්ගීකරණයට මාකින් එකේදී කෙපන්ගේ දේශගුණ වර්ගීකරණය සම්බන්ධයෙන් උත්තරයක් ගලපීමේදී මොනවද සැලකිලිමත් වෙන්න ඕන කරුණු කියන එක පොඩක් බලමු right දැන් මේ බලන්නකො දැන් ඔන්න ආනපති කෙපන්ගේ දේශගුණ වර්ගීකරණයේ ප්‍රධාන දේශගුණ වර්ග හතරක් අදාළ අක්ෂර සහිතව දක්වන්න. මෙන්න මෙතන විශේෂ තැනක්. මෙතන විශේෂ තැනක්. පුතේ හොඳට මතක තියාගන්න. ඔය පේපර් එකේදී අහනවා පොතේ හරිද? ප්‍රධාන දේශගුණ වර්ග හතරක් අදාළ අක්ෂර සහිතව දක්වන්න කියලා කියන්නේ. ප්‍රධාන දේශගුණ වර්ග හතරක්. එතකොට අපේ ළමයි පොඩි අවුලක් හදා ගන්නවා. ඔය හතරක් නම් කරන්න තුනක් නම් කරන්න වගේ කිව්වහම ඒකේ ප්‍රධානයේ වට තමයි අපි මුල් තැන දෙන්න ඕන. පැහැදිලිද? ප්‍රධානයේ වට තමයි මුල් තැන දෙන්න ඕන. තේරුණාද? ඒ නිසා මෙන්න පුතේ මෙන්න මේ ප්‍රධානයව අපි ප්‍රැක්ටිස් කරන්න ඕන පුතේ නම් කිරීමට. පැහැදිලිද? ගුරුවත් පුතේ පැහැදිලිව දාලා තියෙනවා. A level exam එකට ජෝග්‍රෆි කරන දරුවෝ හැටියට කෙපන්ගේ දේශගුණ වර්ගීකරණයේ ප්‍රධාන වර්ග පහ නම් කිරීමේ හැකියාව තියෙන ඕන අක්ෂරත් එක්ක. අක්ෂරත් එක්ක. හැබැයි අපි මේ ප්‍රධාන වර්ග පහෙන් සවිස්තරාත්මක ව්‍යාප්තිය දේශගුණික ලක්ෂණ ස්වභාවික වෘක්ෂලතා අනෙකුත් කරුණු පිළිබඳව කතා කරන්නේ. ඒවත් නිවර්තන දේශගුණේ විතරයි. ඒක වෙනම කතාවක්. හැබැයි නම් කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් ඒක තමයි මේ කියන්නේ. කෙපන්ගේ දේශගුණ වර්ගීකරණයේ ප්‍රධාන දේශගුණ වර්ග හතරක්. එතකොට මේ ඒකේ නිවර්තන F එක, M එක, AW එක එම වර්ග නම් කරාට ලකුණු දෙන්නේ නැහැ. ඒ මොනොත් එක ලකුණයි හම්බ වෙන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට නම් කරන්න ඕනේ. එකට භාගී ගානේ තමයි ලකුණු හැදෙන්නේ. ඊළඟ එක. කෙපන්ගේ දේශගුණ වර්ගීකරණයේ ඔබ උගත් දේශගුණ වර්ගයක් තෝරාගෙන ඒ කැපී පෙනෙන ලක්ෂණ තුනක් විස්තර කරන්න. කෙපන්ගේ දේශගුණ වර්ගීකරණයේ ඔබ උගත් දේශගුණ වර්ගයක් තෝරාගෙන ඒ කැපී පෙනෙන ලක්ෂණ. ඔය අහන්නේ ඒ කියන වර්ගයේ උපවර්ගයක් පිළිබඳව ලියන්න කියලා කියන්නේ. මොකද මේ කියන්නේ? කෙපන්ගේ දේශගුණ වර්ගීකරණයේහි ඔබ උගත් දේශගුණ වර්ගයක් තෝරාගෙන ඒ කැපී පෙනෙන ලක්ෂණ තුනක් විස්තර කරන්නලු. ඔයා දැන් ඉගෙන ගන්න තියෙනවා කෙපන්ගේ දේශගුණ වර්ගීකරණේ A B C D E කියලා වර්ග පහක්. ඒකෙන් දේශගුණ වර්ගයක් තෝරාගෙන එක වර්ගයක් තෝරාගන්නලු. දැන් ඔන්න බලන්න පරිස්සම් වෙන්න ඕන තැන මේකෙත් විතරක් ළමයි වරද්දා ගන්නවා. මේ බලන්න. මේ මේවා දෙන්න පුතේ මේවා මේ උගුල් හොඳේ. මේවා මේ උගුල්. ලේසි වගේ දැනුණාට පුතේ මේක හරියට හිතුවේ නැත්තම් ඔයාලට විතර ලකුණු අඩු වෙනවා. තේරුණාද? මේ බලන්න තෝරාගෙන තියෙන්නේ මොකද්ද? නිවර්තන දේශගුණ වර්ගය. එහෙනම් කෙපන්ගේ ප්‍රධාන වර්ගයක් වන නිවර්තනය කරන් ලියලා තියෙන්නේ. තේරුණාද? ඒක යටතේ ඒ F එක, ඒ M එක, ඒ W එක ඒව පැහැදිලි වෙන්නේ. ඔයා බැරි වෙලා හරි ඒ F විතරක් ගත්තොත් එහෙම ඔයාලට මෙතන හම් වෙන ලකුණු 6 හම්බ වෙන්නේ නැහැ. තේරුණාද? ලකුණු 6 හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න මම එකයි ප්‍රධාන කාරණා ටික තමයි පුතේ මේ ඉල්ලන්නේ හොඳේ. ඒ වගේ තැන්වලදී පැහැදිලි. නිසා මේ විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන උත්තරය ලියනකොට මේ අහන්නේ කෙපන්ගේ දේශගුණ වර්ගීකරණයේ ඔබ උගත් එක් දේශගුණ වර්ගයක්
එහෙනම් A හෝ B හෝ C හෝ D හෝ E. හැබැයි B C D E අපි ඉගෙන ගත්තේ නෑ. අපි ඉගෙන ගත්තේ A විතරයි. එහෙනම් A ගැන ලියන්න ඕන. තේරුණාද? එහෙනම් මොකද්ද ව්‍යාප්තිය? මේ සමකාසන්න පාලක්ෂාංශී ප්‍රදේශවල ව්‍යාප්ත වෙනවා මේක. නිවර්තන කලාපේ නිවර්තන දේශගුණ වර්ගය කියන්නේ ඒක හන්දනේ. ඊට පස්සේ වසර පුරා පැතිරුණු ඒකාකාරී ඉහළ උෂ්ණත්වයක් තියෙනවා. ඈ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 18යි කියලා අපි කියන්නේ. ඇයි? ඍතු භේදයක් නැහැ සමකාසන්නය නිසා සූර්ය කිරණ ලම්බකව පතිත වෙනවා පුතේ. ඒ නිසා වසර පුරාම ඒකාකාරී උෂ්ණත්වයක් තියෙනවා. නම් ඒකාකාරී වර්ෂාපතනයකුත් තියෙනවාමයි. එහෙනම් අවුරුද්දේ දින 365ම එකම ලෙස උෂ්ණත්වයකුත් තියෙනවා. අවුරුද්දේ දින 365ම එකම ලෙස වර්ෂාපතනයකුත් තියෙනවා. තේරුණාද? එහෙනම් ඍතු භේදයක් නැහැ. සීත ඍතුවක් නැහැ. right? වියලි ඍතුවකුත් නැහැ. වාර්ෂික වර්ෂාපතනය ඉහළයි. නේ? වාෂ්පීකරණය ඉක්ම වූ වර්ෂාපතනයක් තියෙන. ඒ නිසා තෙක් කියලා කියනවා. පොළවෙන් ජලය වාෂ්ප වෙනවට වැඩිය අහසින් ජලය වැටෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා තමයි මේකේ මේ වාෂ්පීකරණයේ ඉක්ම වූ වර්ෂාවක් තියෙනවා කියලා කියන්නේ. ඒ වගේම නිවර්තන දේශගුණේ ප්‍රාදේශීය වශයෙන් දක්වන්නට ලැබෙන විෂමතා හේතු කොටගෙන වෙනස්කම් හේතු කොටගෙන උපකොටස් තුන කොටක් බෙදා ගන්නවා. මොනවද? AF කියන්නේ නිවර්තන වර්ෂාවනාංක. AF ඒ කියන්නේ නිවර්තන මෝසම් දේශගුණය. AW නිවර්තන වියලි දේශගුණයේ වශයෙන් අපි මේවා සමාන වශයෙන් අපි කඩා ගන්නවා. පැහැදිලි? right. එහෙනම් නිවර්තන වර්ෂාවනාන්තර සාක ඒවා පුතේ සදාහරිතයි. ඇයි? වසර පුරාම ඒකාකාරී ලෙස වර්ෂාව ලැබෙන නිසා වියලි ඍතුවක් නැති නිසා කොළ හැලෙන නිශ්චිත කාලයක් නැහැ. වසර පුරාම ඒවා කොළ අතු ඉති විකිලිලා වර්ධනය වෙනවා. ඒ නිසා අපි වට කියන්නේ සදාහරිත වනාන්තරය. සදාහරිත වනාන්තරය තමයි මේවට කියන්නේ. පැහැදිලිද? ඒ වගේම මේකේ AM සහ AM දේශගුණ වර්ග වලට වඩා ඒ W එකේ වර්ෂාපතනය පොඩ්ඩක් අඩුයි. දැන් AM සහ AF කියන්නේ සමකයට ගොඩක් ළඟ ඒවා. ඒ W එහෙම නැත්නම් AS කියලා කියන්නේ සමකයෙන් චුට්ටක් ඈත. ඒ වගේ වර්ෂාපතනය අඩුයි මිලිමීටර් 600ට වඩා අඩුයි පුතේ. සවානා තෘණභූමි වගේ වල තියෙන්නේ. ඒ නිසා තේරුණාද? වර්ෂාපතනය අඩුයි. ඒ නිසාම නිවර්තන සවානා දේශගුණේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2500 5000 අතර වෙනවා. හරිද? තේරුණාද? වසර පුරා පැතිරුණු වර්ෂාවක් ඒ වගේ නැහැ. තේරුණාද? right. ඔන්න පුතා ඔය වාගේ ඔය කොහොම ලියන්න බෑ හොඳේ. මේ ඔක්කොම ලියන්න ඕනේ ලකුණු වෙන ගන්න. විස්තර කරන්න තියෙන්නේ. මේ කියන්නේ වර්ගීකරණ ඔබ උගත් දේශගුණ වර්ගයක් තෝරගෙන ඒ කැපී පෙනෙන ලක්ෂණ තුනක් පොතේ. තුනක් ඔක්කොම දාගෙන ලියන්න ඕනේ. මම මේ කිව්වේ මේ වගේ තුනක්. මෙහෙම ලියනවා නම් ආචාර්යවරයෙකුට බෑ ලියන්න. මේ ඒ තුනක්. අධිකාරිය අපි 7ක් 8ක් ලක්ෂණ ඉගෙන ගන්න ඕනේ. නේ? එහෙනම් ව්‍යාප්තිය ගැන කියන්නම වෙනවා. කෙපන්ගේ ඒ වර්ගයේ තියෙන කොහොමද කියලා. පාලක්ෂාංශී වර්ගයක්. උෂ්ණත්වය ගැන කියන්න වෙනවා. වර්ෂාපතනය ගැන කියන්න වෙනවා. ශාක ගැන කියන්න වෙනවා. ඔය තුන කියනකොට කාලය හරි. පැහැදිලිද? ඔක තමයි වැඩි. right? right. එහෙනම් පුතේ මේ දැන් ආගන්න මම පුතේ මේ අද කරේ මම මේ අද ඔයත් එක්ක කතා කරේ මෙන්න මේක කේස් එකක් නේ. දැන් මේක උතාම වැදගත් කතාවක්. මොකද්ද? පුතේ දැන් ළමයි කණ්ඩායම් කීපයක් ඉන්නවා. තේරුණාද? ළමයි කණ්ඩායම් කීපයක් ඉන්නවා. මෙහෙම හිතන්නකෝ ඔයා. මම කාට හරි ළමයි 3 දෙනෙකුට කියනවා ඔයා මෙන්න මේ පණිවිඩය අතින්ද ගිහිල්ලා කියන්න කියලා. 3 දෙනෙකුට කියනවා. 3 දෙනාට කියන්නේ මම එකම පණිවිඩය. 3 දෙනාට කියන්නේ එකම පණිවිඩය. ඔය 3 දෙනා දිශා තුනකට යවුවම ඔය 3 දෙනා ගිහිල්ලා එකවර එකට කියපු පණිවිඩය කියන්නේ 3 ආකාරයකට. තේරුණාද? 3 ආකාරයකට කියන්නේ. එකම විදිහට සමාන කන්නේ චූටි චූටි වෙනස්කම් හරි තියෙනවා. ඕක තමයි පුතේ ඒ ලෙවල් වල ප්‍රතිඵලය. විභාග වල ප්‍රතිඵලය ඕක. ඒ නිසා මේ මහා ලොකුවට බරට ගන්නේ නැතුව මේවා සරලව පුතේ සරලව දැන් අන්තිමේදී කතා කරපු නිවර්තන දේශගුණේ ලක්ෂණ
නිවර්තන කියන වචනේ බලෝ කරන්නකො. නිවර්තන කියලා කියන්නේ සමකාසන්න. දේශගුණේ පාඩමේදී අපි අනන්තවත් කතා කරලා තියෙනවා. සමකය ආසන්නේ අවුරුද්ද මුළුල්ලේම ඒකාකාරී සූර්ය කිරණ පතනයක් සිද්ධ වෙනවා. මේ සමානයි. ඍතු ભેද නැහැ. එක සමානයි නම් උෂ්ණත්වය ඕකට අනිවාර්යයෙන්ම වර්ෂාපතනයත් සමාන වෙනවා. ඒ උෂ්ණත්වය පවතින විදිහටම තමයි පුතේ වර්ෂාපතනයත් හැසිරෙන්නේ. අන්න එහෙම කල්පනා කරලා සරල විදියට මේක ගන්න. ඒ නිසා කොහොමද දැන් පුතේ මේ මම මේ උගන්නන කාටවත් චෝදනා කරනවා නෙවෙයි. දැන් දරුවන්ට ඇක්සස් වැඩිනේ පුතේ. නේ ඕන තරම් ඇක්සස් තියෙනවා. YouTube තියෙනවා, Zoom තියෙනවා. ඒ වගේම ෆිසිකල් පන්තිත් තියෙනවා, ගොඩක් තියෙනවා. ඕන තරම් තියෙනවා. හැබැයි මොකක් ගත්තත් මොකකින් ඉගෙන ගත්තත් ඔයා ප්‍රැක්ටිස් දෙන්න ඕන පුතේ. ටයිම් එකට ආව නිවැරදි උත්තරයක් ලියන්න. උත්තරේ නිවැරදි වුණාට බෑ වෙලාවට ලියන්න නැත්තම්. වෙලාවට ලිව්වට බෑ නිවැරදි උත්තරේ නැත්තම්. නමුත් දෙකම සෙට් වෙන්න ඕන පුතේ. ඒ නිසා තමයි මම 4 වෙනි දවසේ මේ වගේ වැඩක් කරන්නේ. උත්තරයක් සංවිධානය වෙන විදිය පිළිබඳව වඩ පොඩි අවබෝධයක් දෙන්න ඕන නම් තමයි මේ වැඩේ කරේ. තේරුණාද? ඒ කියන්නේ උත්තරයක් හැදෙන්න ඕන විදියක් තියෙනවනේ පුතේ. ඇයි මම එහෙම කියන්නේ? පුතේ මම හිතන්නේ ජෝග්‍රෆි ලියනවා. ඔයාලගෙන අවුරුද්දේ මට මතක හැටියට ළමයි 88000ක් විතර. ආර්ට් සෙක්ෂන් එකේ වැඩිම සිසුන් පිරිසක් කියන්නේ ජෝග්‍රෆි. අර ඉකෝන් තියෙනවා කොමර්ස් අයත් කරනවා අත්තා. එතන වැඩිපුරම ජෝග්‍රෆි ලියන්නේ. හැබැයි 80000ක් 88000ක් විතර ලියනවා. තරඟකාරීත්වය වැඩිනේ පුතේ. හැබැයි තායිහල ඉසට් එකක් ලැබෙන විශ්වවිද්‍යාල කීපයකම භූගෝල විද්‍යාව නිසා කරගන්න පුළුවන් කෝසස් ගොඩක් තියෙන විෂයක්. හොඳට මතක තියාගන්න. කටපාඩම් කරලා අනෙක් විෂයන් වගේ පාඩම් කරලා ගොඩ දාන්න පුළුවන් විෂයක් නෙවෙයි යෝග. හිතන්න යෝන. හිතලා පුළුවන් තරම් ඔයාම පැහැදිලි කරගන්න ඕන අන්තර්ගතය. උදාහරණයක් ඇටියට අපි ගන්නකො වායුගෝලීය සංසරණය. ඔක කොච්චර පාඩම් කරත් මතක තියෙන්නේ නැහැ නේ. ඇයි? වෙළඳ සුළං උතුරු අර්ධගෝලයේදී ඊශාන දිග වෙළඳ සුළං. දකුණු අර්ධගෝලයේදී ගිනිකොන දිග වෙළඳ සුළං. මම එහෙම කියන්නේ කොහොමද? මම කියන්නේ කොරියෝලිස් බලයත් එක්ක මේක ගමන් කරන රටාවක්. මේ රටාව මතක තියාගන්න. ඔයා කොච්චර පාඩම් කරා. වෙළඳ සුළං උතුරු අර්ධගෝලයේදී කොයි පැත්තෙන්ද හමන්නේ? දකුණු අර්ධගෝලයේදී කොයි පැත්තෙන්ද හමන්නේ? බටහිර සුළං උතුරු අර්ධගෝලයේදී කොයි පැත්තෙන්ද හමන්නේ කියලා ඔයාලට තාම මතක නැහැ. මතක නැත්තේ වායුගෝලීය සංසරණයට මුල් වෙන අර ප්‍රධාන සාධක ටික ඔළුවේ නැති හරිනවා. උත්තරාර්ධගෝලයේදී දක්ෂිණාවර්තව නැමෙනවා, දක්ෂිණාර්ධගෝලයේදී වමාවර්තව හැරෙනවා කියන අපක්‍රමණ බලයේවත් කොරියෝලිස් බලය ඔළුවේ නැති වුණාම කොච්චර පාඩම් කරත් සුළං සංසරණය දිශාවන් ටික ඔළුවේ තියෙන්නේ නැහැ. ඒත් මම කියන්නේ ඒකයි. ඉව්වා මේ මහන්සි වෙන්නේ නැතුව හිතලා තමයි ඔළුවට ගන්න ඕන. ගත්තොත් පුතේ අමතක වෙන්නේ නැහැ. සංඛ්‍යානේ ගන්නකො. සංඛ්‍යානේ ගත්තාම සංඛ්‍යානේ දත්ත විශ්ලේෂණ ක්‍රම 3 මෙනුම් ටික මෙනුම් 3 කේන්ද්‍රීය ප්‍රවණතා මෙනුම් 3 සාපේක්ෂ පීඨීමේ මෙනුම ඒකේ යටතේ තියෙනවා 3ක් චතුර්ථක ප්‍රතිශතක දශමක විසරණය පිළිබඳ මෙනුම් ටික පරාසය අන්තර්ජාතෘතක පරාසය අර්ධ අන්තර්ජාතෘතක පරාසය මධ්‍ය අපගමනයේ මධ්‍යන්‍ය අපගමනය විචලතාවය සම්පත අපගමනය නම් උගන්වන්නේ නෑද? නමුත් MCQ එකක් අහනවා සම්පත අපගමනය පිළිබඳ. ඔය ටික. එතකොට සමීකරණ පාඩම් කරන්න එපා පුතේ. සමීකරණ පාඩම් කරන්න බෑ. සමීකරණ පාඩම් කරන්නේ නැතුව ඒ මධ්‍යන්‍ය අපගමනය කියන්නේ මොකක්ද කියලා බලන්නකෝ. අපගමනය කියන්නේ මොකක්ද? මධ්‍යන්නේ සිට ඒ සංඛ්‍යාවන්ගේ විසිරීම. මධ්‍යන්නයට වඩා සංඛ්‍යාව ලොකුයි නම් අපගමනය ධන. මධ්‍යන්නයට වඩා සංඛ්‍යාව කුඩායි නම් අපගමනය ඍණ. එහෙනම් මධ්‍යන්නේ අපගමනය කියලා කියන්නේ මධ්‍යන්නයට සාපේක්ෂව ඒ සංඛ්‍යාව කොච්චරක් ලොකුද කොච්චරක් කුඩාද කියන එක. මධ්‍යන්නේ අපගමනය කියන්නේ මොකක්ද? අපගමනයන්ගේ මධ්‍යන්නේ. මධ්‍යන්නේ කියන්නේ කොහොමද ඇවරේජ් එකනේ පුතේ. මධ්‍යන්නේ කියලා කියන්නේ ඇවරේජ් එක.
ඇවරේජ් එක කියන්නේ මොකක්ද? පද සියල්ලේ එකතුව පද ගණනින් බෙදුව පිට ලැබෙන අගය. ඉතින් පුතේ අපගමනාගයන් එකතු කරන්න බෑනේ. අපගමනාගයන් සමහරක් ඍණ සමහරක් ධන. ඉතින් ධන ඍණ එකතු කරන්න බෑනේ අප්පා. ආන්ගේ හඟ තමාර මාපාංකය දාන්නේ. මොකද්ද? මේ මාපාංකය මේ. ඒකයි මම කියන්නේ මධ්‍යන්‍ය අපගමනේ පාඩම් කරගත්තට මම සමීකරණේ මතක තියෙන්නේ නැහැ කියන්නේ මම ඒකයි. එහෙනම් මධ්‍යන්‍ය අපගමනේ සමීකරණේ මොකක්ද? මේ මධ්‍යන්‍ය අපගමනේ සමීකරණය වෙන්නේ MDN සමානයි සිග්මා ඇලයිර x බාර් ඍණ x ඇලයිරක් බෙදීම මොකද්ද? සිග්මා x. ඉතින් මේක කොච්චර පාඩම් කරත් ඔළුවේ තියෙන්නේ නැහනේ පුතේ. තර්කයක් නැහනේ. මොකද්ද තර්කය? අපගමනය කියලා කියන්නේ මේක. x බාර් ඍණ x. x බාර් කියන්නේ මධ්‍යන්‍ය. x බාර් කියන්නේ මධ්‍යන්‍ය. x කියන්නේ සංඛ්‍යාව. x කියන්නේ සංඛ්‍යාව. එහෙනම් මධ්‍යන්‍යයෙන් සංඛ්‍යාව අඩු කළ විට ලැබෙන්නේ අපගමනය. පැහැදිලි? අපගමනය ලැබෙන්නේ. ඉතින් අපගමනයන් ධනයි ඍණයි වර්ග දෙකක් තියෙනවා. එකට එකතු කරන්න බෑ පුතේ. ධනයි ඍණයි එකතු කරන්න බෑ. ඒ නිසා මෙන්න මෙහෙම මාපාංකයක් දාගන්න හැබැයි ඒකේ මොකද්ද කියන්නේ? සියලුම ඍණාගයන්ද ධනාගයන්සේ සලකයි. සියලුම ඍණාගයන්ද ධනාගයන්සේ සලකනවා කියලා කියන්නේ මේ. ඉතින් ඕකෝලුවේ තිබ්බනම් මේ බලන්නකෝ අපගමනය මතක දරුවන්ට අපගමනයේ එකතුව කියන එක තමයි පුතේ ආගේයි කියන්නේ. සිග්මා එක. එහෙනම් ඉතින් මධ්‍යන්‍ය අපගමනයේ සමීකරණයක් හදන්න කජු කන්න ඕන. මොකද්ද? අපගමනයේ තමයි x බාර් ඍණ x. අපගමනාගයන් සියලුම ත්‍රිනාගයන්ද ධනාගයන්සේ සලකනවා කියන්නේ මේ රේඛාව. එහෙනම් ධන සියලුම ත්‍රිනාගයන් ධනාගයන්සේ සලකා එකතු කරනවා කියලා කියන්නේ I කියන්නේ I කියන්නේ සිග්මා. ඕක බෙදන්න ඕන මොකෙන්ද? f එකේ නැත්නම් සංඛ්‍යාත එකතුවෙන්. සංඛ්‍යාත එකතුව කියන්නේ සිග්මා f එක. ඉතින් ඕම මේ පුතේ මේ සමීකරණේ පාඩම් කරන්න. මේක වැඩක් ඒ පුතේ ලියලා බිත්ති එක අගත්තට ඔළුවේ තියන්නේ නැහැ. ඔළුවේ තියන්නේ නැහැ. නේ? ඒකයි මම කියන්නේ මේක මේසල ඔළුවට ගත්තොත් පුතේ අමතක වෙන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන් ලකුණු 85 එකට යනවා. ඒකයි මම කියන්නේ සති 19ක් තියෙනවා. මේ සති 19ක් උනේ අලුත් විදියට වැඩේ කරොත් එහෙම උදේ ඔයා ගොඩ යනවා. අලුත් විදියට. පුළුවන් ඈ කරන්න පුළුවන්. ඔයා අලුත් විදියකට මේවා ගත්තොත් හරි. ඒ කියන්නේ ඔයා ඔහොම හිත පාඩම් කරනවා නම් නිදිමත එන්නේ නැහැ නේ පුතේ. නිදිමත එන්නේ නැහැ. ඇයි? නින්දට එන්න වෙලාවක් නැහැ නේ. ඉතින් මේ ඔළුව වැඩනේ. නින්දට ඔළුවට එන්න බෑ ඉතින්. ඇයි? නින්ද එනකොටම කියනවා ඔබ බලෙන් පස්සේ වරෙන් මම වැඩ කිව්වේ. නේ? නින්ද එනකොටම කියනවා මේ පස්සේ වරෙන් මං ගේම් එක ඉන්නේ. එන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ පුතේ? ඌතරමුණක් නැහැ. ඔහේ මේසෙ ළඟ ඉන්නවා. එතකොට ඔහේ වැඩක් කරනවා. නින්දට ඕන වුණාම නින්ද එනවා. නින්ද කියන එතකොට දැන් ඇති බං. ඵලයන් ඇදලා කියලා කියනවා. ඉතින් ඔයා දඩස් ගාලා නේ? අද බෑ හෙටනම් කරනවා කියනවා වැඩ. හෙටත් ওই වැඩේම වෙනවා. කොහොම බෑ සති 19යි ඈ. සති 19යි. අලුත් විදියට හිත මේවා පාඩම් කරා. තේරුණාද? අවසාන එකක් කියලා මම යනවා නේ. දැන් ඔයාලා පාඩම් කරනවානේ අම්බානක අසමූත සංඛ්‍යාත ව්‍යාප්තික මධ්‍යන්නේ හොයන හැටි. නේ? දැන් කොච්චර පාඩම් කරත් මතක තියෙන්නේ නැහැනේ. සතියක් යනකොට අමතක වෙනවනේ. ඉස්සෙල්ලා පුතේ ඔළුවට ගන්න. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ මොකද්ද කියන්නේ? අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ ඒ සංඛ්‍යාව යෙදී ඇති වාර ගණන. එහෙනම් මොනවද තියෙන්නේ? ඒකේ දෙකයි තියෙන්නේ. සංඛ්‍යා තියෙනවා, වාර ගණන තියෙනවා. සංඛ්‍යාවට කියන්නේ x, සංඛ්‍යාවට කියන්නේ x. මේ සංඛ්‍යාවට කියන්නේ සංඛ්‍යාවේදී x. වාර ගණනට සංඛ්‍යාවේදී කියන්නේ මොකක්ද? වාර ගණනට සංඛ්‍යාවේදී කියන්නේ f. වාර ගණනට කියන්නේ f. එහෙනම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ? මධ්‍යන්නේ කියන්නේ පුතේ සියලුම සංඛ්‍යාවන්ගේ එකතුවනේ. දැන් වැඩි තියෙන්නේ මොකද්ද මේ? ඔන්න මේ x නේ සංඛ්‍යාව කියන්නේ. මේ බලන්න 125 කියන සංඛ්‍යාව පස් පාරක් ඉදිරි තියනවා කියන්නකො පස් පාරක්. එහෙනම් සංඛ්‍යාව කියන්නේ x නේ.
සංඛ්‍යාව කියන්නේ x වාර ගණන කියන්නේ සංඛ්‍යාත. එහෙනම් මේ ඉතින් පුතේ 125 පස් පාරක් කියදින නම් කීයද වෙන්න ඕන? 500යි 25 පහක් 125 625 නේ. එහෙනම් 625 හදාගන්න වෙන්නේ කොහොමද? 625 හදන්න වෙන්නේ x වැඩි කිරීම f නේ අප්පා. x වැඩි කිරීම f නේ. එහෙනම් අසමූත සංඛ්‍යාත ව්‍යාප්තියක සංඛ්‍යාව මෙතන තියෙනවා. වාර ගණන මෙතන තියෙනවා. සංඛ්‍යාව වාර ගණනෙන් ගුණ වෙන්න ඕන නම් අපිට හදාගන්න වෙන මොන තීරයක්ද? fx තීරයක්. fx තීරයක් හදාගන්න වෙනවා. එහෙනම් fx තීරය තමයි එන්නේ පුතේ 125 නියම වටිනාකම. 125 5 625 කියලා මෙතන එනවා. ඔය ටික කොහොම එකතු කරපුවනේ පුතේ සිග්මා fx එක එන්නේ. fx එක එකතු වෙන්නේ සිග්මා fx. සිග්මා fx එක බෙදනවා කාගෙන්ද? f ක එකතුවෙන්. ඒ නිසා සමීකරණය හැදෙන්නේ කොහොමද? සිග්මා fx බෙදීම සිග්මා f සමානයි x bar. ඕක පුතේ සමීකරණය හැදෙන්නේ. ඕක පාඩම් කරලා බෑනේ. ওই සමීකරණේ අසමෝච සංඛ්‍යාත ව්‍යාප්තියක මොකක්ද කරන්නේ කියන එක ඔළුවේ තිබ්බම සමීකරණේ මතක් වෙනවා. මොකද්ද කරන්නේ? fx එකේ එකතුව සිග්මා f ගෙන් බෙදනවා. ඔච්චරයි. ඔන්නෝම හිතලා පාඩම් කරොත් පාට මේක ලේසියෙන්ම බැලන්ස් කරගන්න පුළුවන්. කාදිරිද? මේක හරි ලේසියෙන් පාට ගොඩ දා ගන්න පුළුවන්. අත්තිලිනි ආපහු ඇවිල්ලා නේ. ලේසියෙන්ම ගොඩ දා ගන්න පුළුවන්. රයිට්. ඔක තමයි වැඩි පුතේ. රයිට්. එහෙනම් මේව කරමුකෝ. ලෝකසිතියම් ලකුණු කිරීමක් ගැන මම ඔයාලට කිව්වා. ඒ නිසා මේ මහද්දි මේ සමුද්‍ර සංදි ටිකයි වීල් ටිකයි බොකු ටිකයි ලකුණු කරනවා. දැන් වෙලාව 9:40යි නේ. 10:40 විතර වගේ මම දාන්නම් ලින්ක් එකක් එකට එන්න. එකක් ඉතාල වැදගත් නිසා. රයිට්. එහෙනම් පුතේ දරුවන්ටම ජය වේවා. හොඳේ. ජය වේවා. මම අදර කරපු වැඩේ පොඩක් මේ එකට කැමති නෑ මම දන්නවා දරුවෝ. ඔය මාකින් එකට හරි අකමැති දරුවෝ. හැබැයි ඉතින් අකමැති වුණත් කර යුතු දේ ඒක. ඒ නිසා හොඳේ. 4 වෙනි දවසේ කොහොමත් පුතේ මාකින් එකට අනුව උත්තරයක් හදන එක තමයි ප්‍රැක්ටිස් කරන්නේ. මම අර ලියවන්න නැත්තේ ඇයි ලියවන්න ඕනේ නෑ. මොකද මාකින් එකම තමයි මම මෙතන මේ ෂෙයා කරන්නේ. අර රෙකෝඩින් එකේදී ෆලෝ කරන්න පුළුවන් එක. රයිට්. එහෙනම් දරුවෝ හැමෝටම ජය වේවා. පස්සේ එන්න 10යි 40ට වගේ මම ලින්ක් එක දාන්නම්. එතකොට එන්න. රයිට්. ඒකට හේතුව පුතේ නිින්ද යන වෙලාවනේ පුතේ. නිින්ද යන වෙලාව. ඒ වෙලාවට පොඩ්ඩක් ඔය නිින්ද නොයන විදිහ මොකක් හරි වැඩක් කරන්න පුළුවන් වටිනවා. රයිට්. එහෙනම් පුතේ මොකටද ජය වේවා. ගහන්න මේ ගියම කොහොමද? පුළුවන් ඈ. අයිබෝන්.